ව්‍යාපාර ආරම්භ කිරීම හා සම්බන්ධ මූලික පදනම වැටුණා. හරිද? ඊට පස්සේ ව්‍යාපාර සංකල්පය ගැන කතා කරනකොට ඉස්සලාම අපි වැදගත්ම දේ තමයි මේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ගැන ඉගෙන ගද්දී ඔයාලට A levels මේ කරන්නත් හිතාන් ඉන්නවා නම් මේ පැත්තේ විශේෂයෙන්ම අපි ඉගෙන ගන්න ඕනේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. හරිද? ඒක එක්සෑම් එකට වුණත් අහන්න පුළුවන්. ඒක වැදගත් කරුණක්. ඒ නිසා මම මේ තියෙන ඔයාලගේ ටෙක්ස්ට් බුක් එක මම ඒකේ චුට්ටක් හයිලයිට් කරලා කරා ඔයාලට වැදගත් වෙන කරුණු. හරිද? ව්‍යාපාරයක් කියලා කියන්නේ මිනිසාගේ අවශ්‍යතා හා උවමනා මේ සපුර ගන්න මේ තියෙන භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්තක්. හරිද? එතකොට මේ ව්‍යාපාරයක් කියලා ඇහුවොත් ඒ නිර්වචනය ඇතුලේ තියෙන්න ඕනේ මිනිසාගේ අවශ්‍යතා හා උවමනා සපුරනවා කියන එක තියෙන්න ඕනේ. භාණ්ඩයක් හා සේවාවක් නිෂ්පාදනය කිරීම හෝ සැපයීම කියන කෑල්ල තියෙන්න ඕනේ. ආර්ථික කටයුත්ත කියන කෑල්ල තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ආර්ථික කටයුත්ත කියන කෑල්ල ඔයාලා ලියන නිර්වචනය ඇතුලේ ඇතුළත් වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ දැන් ව්‍යාපාර ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් හෝ ලාභ නොලැබීමේ අපේක්ෂාවෙන් මේ කරගෙන යනවා. හරිද? ඒ ලාභ ලැබීමේ අරමුණෙන් කරගෙන යන ව්‍යාපාරවලට අපි කියනවා මේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාර කියලා. ලාභ අරමුණක් නැතුව මේ ලාභ අරමුණෙන් තොරව කරගෙන යන ඒවා තියෙනවා. ඒවා ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර කියලා කියනවා. ඒ වගේම ව්‍යාපාර සංවිධාන කියන පාඩමට යනකොට ඔයාලට මේ ව්‍යාපාරවල අරමුණ අනුව ව්‍යාපාර වර්ගීකරණය කරලා තියෙනවා. අයිති අනුව ව්‍යාපාර වර්ගීකරණය කරලා තියෙනවා. ඒ වගේ ව්‍යාපාර වර්ගීකරණ ක්‍රමයක් තියනවා දාලා. ඊට පස්සේ ටික කාලයක් යනකොට දැන් ඔය මේ ව්‍යාපාර ආරම්භ කළ ටික කාලයක්. ඒ කියන්නේ දැන් මේ යුගයේ වෙනකොට දැන් තොරතුරු හා sannivedana තාක්ෂණයේ ගොඩාක් වර්ධනයක් වෙලා තියෙනවා. ලෝකයේ විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තියෙනවා තොරතුරු හා sannivedana තාක්ෂණය නිසා. ඒක නිසා මේ ව්‍යාපාරවලට දැන් ගොඩක් ව්‍යාපාර බිහි වෙලා තියෙනවා. ව්යාපාර කරගෙන යන්න මේ තාක්ෂණය හවුල් වෙලා තියෙනවා. හරිද? ඔයාලගේ පේපරේ ගොඩක් දුරට අහන්න පුළුවන් ව්‍යාපාරات එක්ක සම්බන්ධ වෙලා තියෙන තාක්ෂණික පරිසරය ගැන ගොඩක් දුරට අහන්න පුළුවන්. මොකද ඒක කාලීන තොරතුරක්, ඒ කියන්නේ කාලීනව බලපාන දෙයක් නිසා. හරිද? ඒතර ව්‍යාපාරය සහ ව්‍යාපාර සංකල්පය කියන්නේ මොකද්ද? ව්‍යාපාර පසුබිම කියන ටික ඔයාලට තේරෙන්නේ නැති. මම ඉක්මනට කරගෙන යන්නේ ඔයාලා මේවා දන්න කරුණු නිසා. හරිද? එතකොට මේ ව්‍යාපාරයක අරමුණු තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි භාණ්ඩයක් මිලට ගන්න අපිට අපේ අවශ්‍යතාවයක් හරි වමනාවක් හරි සපුර ගන්න. ඒ වගේමයි ව්‍යාපාරයකුත් ව්‍යාපාර වලටත් අරමුණු තියෙනවා. ඒක එක ව්‍යාපාර සංවිධානය යන ව්‍යාපාර වලට අරමුණු වෙනස් වෙනවා. හරිද? බොහෝමයක් ව්‍යාපාරවල ප්‍රධානම අරමුණ තමයි මේ පාරිභෝගිකයාට හොඳ සේවාවක් සපයන ගමන්ම ලාභය ඉපීම. හරිද? ලාභයක් උපේ දැන් ගොඩක්ම ලාභ අරමුණු කරගත් ව්‍යාපාර හැම එකම වගේ ව්‍යාපාරයක් කරගෙන යන්නේ ලාභ ඉපීමේ අරමුණේ. හරිද? ඒතර ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර පවත්වාගෙන යන්නේ ලාභය කියන අරමුණ නැතුව සමාජ සුබ සාධනය වගේ වෙනත් කරුණක් හේතු කොටගෙන. හරිද? ඊට පස්සේ පොදුවේ දැන් මෙන්න මේ කරුණ වැදගත් වෙනවා ඔයාලට මේ වගේ කරුණු අහන්න පුළුවන්. ව්‍යාපාරවල අරමුණු මොනවද කියන්නේ කියලා. ප්‍රධානම අරමුණ තමයි ව්‍යාපාරයක ලාභ ඉපීම. ඒ කියන්නේ ව්‍යාපාරයේ ලාභයක් කියලා කියන්නේ අයිතිකරු යෙදෝ මුදලට සරිලන ප්‍රතිලාභයක් ලැබෙන්න ඕනේ. එතකොට තමයි අපි ඒ කියන්නේ අපිට ඒ ලාභයක් ලැබුණොත් තමයි ව්‍යාපාරය ඉස්සරහට කරගෙන යන්නේ ලාභෝපේන ව්‍යාපාර. ඊළඟට දෙවෙනි කාරණාව. ඒ වගේ කියන්නේ ලාභය ඉපීම ඊට පස්සේ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. හරිද? ඒ කියන්නේ ප්‍රායෝගික තෘප්තිය ඉහළ නැංගුණා කියලා කියන්නේ පාරිභෝගිකයාට හොඳ සේවාවක් හෝ ඒ කියන්නේ පාරිභෝගිකගේ අවශ්‍යතාව මොනවා සාර්ථකව සපුරාරන්න අපේ ව්‍යාපාරයට හැකියාවක් තියෙන්න ඕනේ. ඊට අමතරව මේක තමයි ප්‍රධානම අරමුණු දෙක. ඊට අමතරව තියෙන අරමුණු භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම, රැකියාව උත්පාදනය කිරීම, සේවක සුපසාධනය, ඊළඟට මේ රටේ ආර්ථිකයට දායක වීම, ඒ වගේ කරුණු මේ වගේ දේවල් වලට හිතලා ලියන්න පුළුවන්. හරිද? ප්‍රධානම ටික තමයි ලාභය ඉපීම සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. ඊට පස්සේ අපි ගත්තොත් ඉතින් ව්‍යාපාර වලින් අපි දැන් ව්‍යාපාර පසුබිම ගැන කතා කරා. ඊට පස්සේ ව්යාපාරයක ප්‍රධාන අරමුණු ගැන කතා කරා. ඊට පස්සේ පාරිභෝගික ඊට පස්සේ අපි යනවා ව්යාපාරයක් පවත්වාගෙන යන මොනවා නිසාද? අනිවාර්යයෙන්ම පාරිභෝගිකයෙක්ගේ අවශ්‍යතාවයක් හර උවමනාවක් සපුරාලීම සඳහා. අවශ්‍යතාවයක් කියලා අපි නිර්වචනය කරොත් එහෙම මෙන්න මේවා වැදගත් වෙනවා. මිනිස්සෙක්ට ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම
හරිද? අනිවාර්යයෙන්ම කියන වචනේ highlight වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕන දේවල් වලට අපි කියන්නේ අවශ්‍යතා කියලා. හරිද? ඒ කියන්නේ අපිට ජීවත් වීමට ආහාර ඕනේ. ඒකේ ආහාර කියන එක අවශ්‍යතාවය. හරිද? අපිට ජීවත් වෙන්න ඇඳුම් පැළඳුම් ඕනේ. ඒක අවශ්‍යතාවය. හරිද? ඒතර අවශ්‍යතාවල ප්‍රධානම ලක්ෂණ තමයි අනිවාර්යයෙන්ම මේක සපුරා ගන්නම ඕනේ. හරිද? ඒ වගේම මේ අවශ්‍යතා කියන ඒවා හැමෝටම පොදුයි. ඒ කියන්නේ අපිට ආහාර කියන එක ඔයාලටත් පොදුයි, මටත් පොදුයි. ඒ වගේම මේ නිර්මාණය කරන්න බෑ. මොකද ඒක ස්වභාවයෙන්ම මිනිසාගේ මේ තියෙන ස්වභාවයෙන්ම තමයි එන්නේ. කියන්නේ මේක මේ ව්‍යාපාරිකයකට අවශ්‍යතාවයන් නිර්මාණය කරන්න බෑ. ව්‍යාපාරිකයෙකුට නිර්මාණය කරන්න පුළුවන් උවමනාව. මෙන්න මේ කියන කරුණ ගොඩාක් ප්‍රශ්න පත්‍රවල අහලා තියෙනවා. අවශ්‍යතාවයන් නිර්මාණය කරන්න පුළුවන්ද බැරිද කියලා. ඒ වගේ අර MCQ වල වගේ තමයි ගොඩක් අහලා තින්නේ. අවශ්‍යතාවයන් නිර්මාණය කරන්න බෑ. උවමනා තමයි නිර්මාණය කරන්න ව්‍යාපාරිකයන් විසින්. ඒ වගේම අවශ්‍යතා සීමිතයි, උවමනා සීමිතයි. එන්න ඒ කියන අවශ්‍යතාවල ලක්ෂණ ටිකත් ඔයාලා මතක තියාගන්න. ඒවා වැදගත් වෙනවා. ඔයාලට ඔය මේ ලියන ප්‍රශ්නවලදී සහ ඉරිගාන ප්‍රශ්නවලදීත් එනවා ගොඩක් දුරට. ඊළඟට උවමනා කියන්නේ මොකද්ද? උවමනාවක් කියලා කියන්නේ අපිට තියෙන අවශ්‍යතාවය සපුරා ගැනීමට අපි භාවිතා කරන විවිධ ක්‍රම, විවිධ ආකාර තමයි උවමනාවක් කියලා කියන්නේ. උදාහරණයක් ගත්තොත් එහෙම මට ආහාර අවශ්‍යතාවයක් තියෙනවා. අද රෑ කෑම එක මගේ ආහාර අවශ්‍යතාවයක්. මම ගන්න පුළුවන් බත්, ඔයාලා ගන්න පුළුවන් ඉන්දියාප්ප, ආප්ප වගේ දේවල් ගන්න පුළුවන්. ඒතර මට බත් ඕනේ නම් උවමනාවක් විදියට ඔයාලට ඕන ඉන්දියාප්ප වගේ. ඒතර මගේදී ඔයාගේ තියෙන උවමනාවන් වෙනස්. ආහාර කියන අවශ්‍යතාවය අපි දෙගොල්ලගෙම සමානයි. හරිද? ඊට පස්සේ මේ වගේ මිනිස් අවශ්‍යතා හා උවමනා කියන දේවල් සපුරන්න තමයි ව්‍යාපාර කියන දේවල් අද වෙද්දි බිහි වෙලා තියෙන්නේ. හරිද? ඒතර උවමනාවල ලක්ෂණ තමයි මම අවශ්‍යතාවල ලක්ෂණ කතා කරා වගේම උවමනාවල ලක්ෂණ කතා කරොත් අවශ්‍යතා අත්‍යවශ්‍යයි. හැබැයි උවමනා අත්‍යවශ්‍ය නෙමෙයි. අත්‍යවශ්‍ය නෑ. මොකද ජීවත් වීමට අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕන දෙයක් නෙමෙයි උවමනා කියලා කියන්නේ. දැන් ඔයාලගේ ලියන ප්‍රශ්නවලදී ඔය වගේ දේවල් විස්තර කරන්න කිව්වොත් දැන් උවමනාවල ලක්ෂණ විස්තර කරන්න කිව්වොත් එහෙම අනිවාර්යයෙන්ම මේ විදිහට පොයින්ට් එක ලිව්වා පොඩි මේ වාක්‍ය දෙකකින් වගේ විස්තරයක් ලියන්න ඕනේ. ඒ විස්තරය ඇතුලේ වැදගත් කරුණු තියෙන්න ඕනේ. කියන්නේ අත්‍යවශ්‍ය නොවීම කියන දැන් උවමනාවක ලක්ෂණයක් තමයි අත්‍යවශ්‍ය නොවීම. අත්‍යවශ්‍ය නොවෙන්නේ ඇයි කියන එක ඔයාලා විස්තර කරලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඒකට හරියට ලකුණක් හම්බ වෙන්නේ. හරිද? ජීවත් වීමට යම් උවමනාවක් සපුරා ගැනීමට කියන්නේ අත්‍යවශ්‍යම නෑ උවමනාවන් සපුරා ගැනීම. අවශ්‍යතා තමයි අත්‍යවශ්‍යම සපුරා ගැනීමට. ඊළඟට උවමනාව විවිධ වීම මං ඉස්සෙල්ලා කිව්වේ රෑ කෑමට මට තියෙන උවමනාව නෙමෙයි ඔයාලට තියෙන්නේ. ඒ වගේ පුජ්‍යලයෙන් පුජ්‍යලයකට උවමනාවන් විවිධයි. ඊළඟට නිර්මාණය කරන්න පුළුවන් උවමනා මං කිව්වේ ඉස්සෙල්ලා ව්‍යාපාරිකයන්ට උවමනා නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි අවශ්‍යතා නිර්මාණය කරන්න බෑ. ඒ වගේම සංකීර්ණයි. සංකීර්ණයි කියලා කියන්නේ මෙතනදී මේ උවමනා කියන දේවල් අසීමිතයිනේ. ඒ කියන්නේ ගොඩාක් ක්‍රම තියෙනවා සපුරා ගන්න. දැන් ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න උවමනාවන් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ආහාර කියන අවශ්‍යතාවයට බත් ගන්න පුළුවන්, ආප්ප ගන්න පුළුවන්. එතකොට වෙනත් මොන හරි ගන්න පුළුවන්. ගොඩාක් තියෙන කෑම වර්ග. හරිද? ඒ වගේ උවමනා කියන දේවල් ගොඩක් තියෙනවා. අසීමිතයි. හැබැයි අවශ්‍යතා සීමිතයි. ඒතර උවමනා අසීමිත නිසා ඒව සපුරා ගන්නා ක්‍රමය සංකීර්ණයි. හරිද? ඊළඟට උවමනා කියන දේවල් අසීමිතයි. එක අවශ්‍යතාවයක් සපුරා ගැනීමට ගොඩක් උවමනා يعني විවිධාකාරයේ උවමනා භාවිතා කරන්න පුළුවන්. මම ඉස්සෙල්ලා ගත්ත උදාහරණය ගත්තොත් එහෙම ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගැනීමට අපිට විවිධ ආහාර ගන්න පුළුවන්. ඇඳුම් කියන අවශ්‍යතාවය සපුරා ගන්න අපිට පුළුවන් විවිධ මේ ඇඳුම් පැළඳුම් ඔය කමිස ෂර්ට් වගේ දේවල් මේ ගන්න පුළුවන්. ඊට පස්සේ අන්න ඒ වගේ තමයි උවමනාවන් ටික වර්ග කළොත් එහෙම අවශ්‍යතා උවමනා කියන දෙක අතර වෙනස. හරිද? ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්න. ඊට පස්සේ අපි යනවා දැන් ව්‍යාපාර පසුබිම ගැන කතා කරද්දී විශේෂයෙන්ම ව්‍යාපාරය දැන් විකාශනය වෙලා එනකොට අවශ්‍යතා උවමනා මත ව්‍යාපාර කියන ටික නිර්මාණය වුණාම අපි කතා කරන ව්‍යාපාර වර්ග ගැන.
හරිද? ඒ විදිහට තමයි ගලාගෙන යන්නේ ඔයාලගේ පාඩම් ටික. අපි නිෂ්පාදනය කරන නිෂ්පාදිත. ඔයාලා දන්නවා නිෂ්පාදිත කියන එකේ තේරුම මොකක්ද කියලා දන්නවා ඇති. නිෂ්පාදිත කියලා කියන්නේ භාණ්ඩ හා සේවා වලට. හරිද? නිෂ්පාදිතවල ස්වභාවය අනුව ව්‍යාපාර කොටස් දෙකක් තියෙනවා. එකක් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, අනිත් එක සේවා නිෂ්පාදන ව්‍යාපාර. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් කියලා කියන්නේ අපි මේ කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීමට භාවිතා කරන ස්පර්ශ කරන්න පුළුවන් භෞතික ප්‍රයත්මත් ඇති දේවල් තමයි භාණ්ඩ කියලා කියන්නේ. ඒ වගේ දේවල් හදන ව්‍යාපාර තමයි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ සේවා සපයන ව්‍යාපාර කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරා ගැනීමට මොකක් හරි ක්‍රියාවලියක්. මොකක් හරි ක්‍රියාවක්. හරිද? ක්‍රියාවලියක් තමයි සේවාවක් කියලා කියන්නේ. ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක්. අන්න ඒ ක්‍රියාවලියක් හෝ ක්‍රියාවක් සපයන ව්‍යාපාර තමයි සේවා සැපීමේ ව්‍යාපාර කියලා කියන්නේ. හරිද? ඒතර උදාහරණයක් තමයි සිල්ලර වෙළඳාම, තොග වෙළඳාම කියලා කියන්නේ. ඒතර මේ ක්‍රියාවලියක්. ඒතර සෞඛ්‍ය, අධ්‍යාපනය, රක්ෂණ, බැංකු වගේ දේවල් ඔක්කොම සේවා සපයන ව්‍යාපාර. හරිද? ඊළඟට අපි දැන් භාණ්ඩ හා නිෂ්පාදන ව්‍යාපාර හා සේවා නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ නිෂ්පාදන ව්‍යාපාර ගැන කතා කරා. ඊට පස්සේ තියෙනවා වලට කතා කරන්න නිෂ්පාදන සාධක ගැන. මේක ගොඩක් වැදගත් වෙනවා. නිෂ්පාදන සාධක වලදී ගොඩාක්ම අහන්නේ ප්‍රාග්ධනය කියන සාධකය ගැන පටලලා තමයි ඔයාලට විභාගයට ගොඩක් අහන්නේ. මොකද ඒක ගොඩක් ළමයි වරද්ද ගන්න තැනක්. හරිද? නිෂ්පාදන සාධක ගැන කතා කරද්දී ප්‍රධාන නිෂ්පාදන සාධක පහක් තියෙනවා. එකක් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ හතරක් තියෙනවා. හරිද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියලා. හරිද? භූමිය කියලා කියන්නේ මේක වැදගත්. මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න. ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන සියලුම සම්පත් තමයි භූමිය කියලා කියන්නේ. හරිද? ස්වභාව ධර්මයෙන් අපිට ලැබිලා තියෙන සියලුම සම්පත් තමයි භූමිය කියලා කියන්නේ. එතකොට උදාහරණ තමයි ගල්, පාස්, වන සම්පත්, එතකොට khනිජ ඒ වගේ දේවල්. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ තුලින් අපිට නොමිලේම ලැබිලා තියෙන වාතය, හරිද? එතකොට වායුගෝලය ඒ වගේ දේවල් තමයි භූමිය හැටියට ගන්න පුළුවන්. ඊට පස්සේ ශ්‍රමය. ශ්‍රමය කියලා කියන්නේ ව්‍යාපාර වලට යොදවන මිනිසාගේ හෝ සත්තුන්ගේ හෝ කායික මානසික දායකත්වය. මෙන්න මේක වැදගත්. කායික මානසික දායකත්වය තමයි ශ්‍රමය කියලා කියන්නේ. ඒතර කය වෙහෙසලා වැඩ කරන පුජ්‍යලයෙක් ඉන්නවා, මනස වෙහෙසලා වැඩ කරන පුජ්‍යලයෙක් ඉන්නවා. එතකොට ඒ වගේ ශ්‍රමය කොටස් දෙකකට කඩලා මේ වෙන් කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ප්‍රාග්ධනය මේක ගොඩක්ම වැදගත් කොටස. ප්‍රාග්ධනය කියන එක මෙතනදී ඔයාලා මතක තියාගන්න ඕන දේ තමයි නිෂ්පාදනයේදී ආධාර කරගන්නා මිනිසා විසින් සකස් කරන දෑ ප්‍රාග්ධනය කියලා කියනවා. ඒ කියන්නේ මොකක් හරි ඔයාගේ ව්‍යාපාරයට නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්න මිනිසා විසින් සකස් කරන ලද දෑ තමයි ප්‍රාග්ධනය කියන්නේ. ඒ කියන්නේ ඔයාලා හොඳට මතක තියාගන්න ප්‍රාග්ධනය කියන කොටසට මේ කියන්නේ වැලියු එකක් එකතු වෙලා තියෙන. ඒ කියන්නේ ඒකට කියන්නේ වටිනාකමක් එකතු වෙලා තියෙන දෙයක් තමයි ප්‍රාග්ධනය කියලා කියන්නේ. අපි පේපර්ස් කරන වෙලාවක පෙන්වන්න පුළුවන් මට. මම ඒක පෙන්වන්නම් පේපරේදී. මේ ප්‍රාග්ධනය කියන තැන ඔයාලා හොඳටම මතක තියාගන්න ඕන දෙයක් තමයි මොකක් හරි වැලියු එකක් එකතු වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගඩොල් අර මැටි වලින් ගඩොල් හදන්නේ. හරිද? මොකක් හරි ගෙදරක් හදන්න මැටි වලින් ගඩොල් හදලා තියෙනවා. ඒතර ගඩොල් කියන එක මැටි වලින් හදලා තියෙන. එතකොට ඔයාලා ගන්නේ ගඩොල් කියන එක භූමියටද ප්‍රාග්ධනයටද? ඔයාලා ගන්න ඕනේ ගඩොල් කියන එක මැටි වලින් හැදුවට ඒ ගඩොල කියන එක ප්‍රාග්ධනයට තමයි අයිති වෙන්නේ. මොකද හේතුව භූමියෙන් ගත්තට ඔය ගඩොල් කැටේ හදන්න මිනිශ්‍රමය වැය කරලා තියෙනවා. ඒක ලස්සනට ඔපමට්ටම් කරන්න ලස්සන කරලා තියෙනවා. එතකොට ඒකට ගොඩක් වැලියු එකක් එකතු කරලා තියෙනවා. හරිද? අන්න ඒක මතක තියාගන්න. ඒක තමයි ප්‍රාග්ධනය කියන කොටසේදී ගන්නෙ. දැන් උදාහරණයක් විදිහට යන්ත සූත්‍රය. යන්ත සූත්‍රවලදී ප්‍රාග්ධනයක් එකතු වෙලා ප්‍රාග්ධනය කියන්නේ මිනිසා විසින් සකස් කරන ලද දෙයක් තමයි මේ යන්ත සූත්‍ර කියලා කියන්නේ. ගොඩනැගිලිත් ඒ වගේ. භූමිය තිබ්බට නිකන් මේ ගොඩනැගිල්ලක් හැදෙන්නේ නැහැ නේ. ගොඩනැගිල්ලට
ශ්‍රමය එකතු වෙලා මිනිසා විසින් වැලියු එකක් එකතු කරලා තමයි ප්‍රාග්ධනයක් බවට එක ගොඩනැගිල්ල පත් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ව්‍යවසායකත්වය කියලා කියන්නේ මේක ලොකුවට මේකක් නැහැ. හැබැයි මතක තියාගන්න නිෂ්පාදනයට අවශ්‍ය භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියන සාධක ටික එකතු කරලා සංවිධාන ක්‍රියාවලිය මගින් ආරම්භ කළා ඒ කාර්ය කරන කෙනා කරන පුජ්‍යලයා තමයි ව්‍යවසායකයා නැත්නම් ව්‍යවසායී කියලා කියන්නේ. මේ ව්‍යවසායකය ගැන කතා කරද්දී මේ ව්‍යවසායකයා අවදානම් දරා ගනිමින් නව නිෂ්පාදන කරමින් ව්‍යාපාරයේ ඉදිරියට තීරණය ගන්න තැනැත්ත තමයි ව්‍යවසායකයා කියලා කියන්නේ. ඊට පස්සේ අපි දැන් ව්‍යාපාරය කියන තැනටම එනකම් ආවා. ව්‍යාපාරයට අවශ්‍ය නිෂ්පාදන සාධක ගැන එනකම්ම කතා කරා. ඊට පස්සේ ව්‍යාපාරය ගැන ඇල්මක්, يعني ව්‍යාපාරයට කැමැත්තක් දක්වන පාර්ශවයන් ගැන තමයි කතා කරන්නේ. හරිද? ව්‍යාපාරයට ඇල්මක් දක්වන පාර්ශවයන් කියලා කියන්නේ ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී ඒ ව්‍යාපාරයට කැමැත්තක් දක්වන පාර්ශවයන් තමයි ඇල්මැති පාර්ශව කියලා කියන්නේ. උදාහරණයක් විදිහට අයිතිකරුව ඇල්මැති පාර්ශව, කළමනාකරුව, ගණන්කරුව මෙන්න මේ කියන හැමෝම ඇල්මැති පාර්ශව ව්‍යාපාරේ. හරිද? එතකොට මෙන්න මෙතන ඇල්මැති පාර්ශවයන් ගැන විස්තරයක් සටහනක් දාලා තිනවා. මේවා කියවලා තේරුම් ගන්න. මේ වගේ කට්ටිය ගැන ලොකුවට විස්තර කරන්න එන්නේ නැහැ. හැබැයි මොකක් හරි කේස් එකකට දාලා ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් ව්‍යාපාරය පිළිබඳ ඇල්මත් දක්වන මේවා ප්‍රශ්න වලට අහලා තියෙනවා. ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ සිටින පාර්ශවයන් කවුද කියලා අහුවොත් උත්තර දෙන්න පුළුවන් ඔයාලට. කළමනාකරුවෝ, සේවකයෝ. එතකොට අයිතිකරුවෝ නම් මේ සමහර ව්‍යාපාරවල අභ්‍යන්තර පරිසරයට ගන්න පුළුවන්. සමහර ව්‍යාපාරවල බාහිර පරිසරයට ගන්න පුළුවන්. හරිද? ඒතර කළමනාකරුවෝ නිශ්චිතවම කියන්න පුළුවන් කළමනාකරුවෝ සේවකයෝ වගේ කට්ටිය අභ්‍යන්තර පාර්ශව ඇල්මක් දක්වන අභ්‍යන්තර පාර්ශව කියලා. ඒතර බාහිර පාර්ශව ඇල්මක් දක්වන බාහිර පාර්ශවය තමයි ව්‍යාපාරයේ පිළිබඳ ගණදෙනුකරුවෝ සැපයුම්කරුවෝ රජය. මොකද රජය ඇල්මක් දක්වන ව්‍යාපාර සම්බන්ධයෙන් මේ බදු අය කරගන්න ඒ වගේ දේවල් වලට ඊට පස්සේ ප්‍රජාව කියලා කියන්නේ ඔය මේ ජනතාව ව්‍යාපාරයෙන් පිටත ඉන්න මේ මිනිස්සු ඒගොල්ලෝ වැදගත් ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ ජනමාධ්‍ය පරිසරවේදිය වගේ දේවල් මේ කට්ටිය මේ ව්‍යාපාරය පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශ්ව වෙනවා. ඊට පස්සේ ඇල්මැති පාර්ශව ගැන මෙතන විස්තර කරලා තිනවා. ඇල්මැති පාර්ශව කවුද? ඒගොල්ලෝ ඇයි ව්‍යාපාරයට ඇල්මක් දක්වන්නේ කියන එක ගැන මම උදාහරණයක් ගත්තොත් එහෙම අයිතිකරුවෝ. මම ව්‍යාපාරයේ අයිතිකරුවෙක් නම් මම මගේ ව්‍යාපාරය ගැන ඇල්මක් දක්වනවා. මම කැමතියි මගේ ව්‍යාපාරයේ ආයෝජනය ගැන බලන්න. මම ආයෝජනය කරලා තියෙන හොඳ දේවල් වලටද මට කොච්චර ලාභයක් ලැබෙනවද? ව්‍යාපාරයේ කොච්චර අනාගතයේ වර්ධනය වෙනවද? අනාගත දැක්ම මොනවද ව්‍යාපාරයේ? ඒ වගේ දේවල් මම අයිතිකරුවෙක් විදිහට මට ව්‍යාපාරයෙන් දැනගන්න ඕනේ. ඒ කියන්නේ අරමුණක්. ඒ වගේ දේවල්. දැන් සේවකයෝ වෙනා ව්‍යාපාරයේ පිළිබඳ ඇල්මක් දක්වනවා. එයාලට සාධාරණ වැටුමක් ලබා ගන්න. එතකොට තමන්ගේ රැකියා සුරක්ෂිතභාවය තියෙනවද නැද්ද කියලා දැනගන්න ඒගොල්ලෝ ව්‍යාපාරයේ පිළිබඳ ඇල්මක් දක්වනවා. එතන මේ වගේ දේවල් වලට ලියද්දි වැදගත් වෙන කරුණු මේ ඒ ගැන චුට්ටක් මෙන්න මේවා සම්බන්ධයෙන් චුට්ටක් බලා ගන්න. හරිද? ඊට පස්සේ ඇල්මැති පාර්ශවය සහ දායකත්වය සඳහා නිදසුන. ඒ කියන්නේ මේ ඇල්මැති පාර්ශවයේ ව්‍යාපාරයට කොච්චර දායක වෙනවද කියලා තමයි මෙතනින් කියන්නේ. ව්‍යාපාරයේ කටයුතු වලට ප්‍රාග්ධනය දක්වන අයිතිකරුවෝ ඒතර උනන්දු වෙනවා. යාලා ව්‍යාපාර කටයුතු බලනවා. ඒ වගේද කළමනාකරුවෝ නම් සැලසුම් සකස් කරනවා. ඒවා නිසිස ක්‍රියාත්මක කරනවා. නිවැරදි තීරණ ගන්නවා. ඒ වගේ දේවල් තමයි මෙතන දාලා තියෙන ඇල්මැති පාර්ශවය ගැන. එතකොට ව්‍යාපාරය පිළිබඳ පළවෙනි පාඩම ව්‍යාපාර පසුබිම කියන පාඩම ගැන ඔයාලට මම හිතනවා ලොකු අවුලක් නැහැ කියලා. ඔයාලා දන්න දේවල් තමයි මම මෙතනින් කියලා දුන්නේ. අවුලක් නැහැ නේද? වේගෙ වැඩිද? නෑනේ. මට chat එකට දාන්න අවුලක් නැද්ද කියලා. මට පොඩි අයිඩියා එකක් ගන්න. පේපර් එකක් කරන්නත් ඕනේ. හෙලෝ. ඔයාලට අවුලක් නැහැ නේද? මයික් එක හරි ඔන් කරලා කියන්න. නෑනේ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මං හිතනවා ඔයාලට ව්‍යාපාර පසුබිම කියන එක ගැන පොඩි අයිඩියා එකක් එන්න. පොඩි නෙමෙයි ඔයාලා දැනටමත් දන්නවා මේ ගැන. පොඩක් මතක් වෙන්නේ නැති මේ මං කියපු දේවලුත් එක්ක කොහොමද චුට්ටක් පේපරේට කොහොම අයිඩියා එකක් දෙන්නේ කියලා. හරිද? හරි. ඊළඟට මම යනවා දෙවෙනි
PDF එකට ඒ කියන්නේ ඔයාලගේ මේ දෙවෙනි පාඩමට. මේකත් මම පොඩිවට ඉක්මනට විස්තර කරලා දෙන්නම්. මොකද ඒතකොට අපිට පේපර්ස් වලට මේ ඩවුට් එකක් නැතුව යන්න පුළුවන්. හරිද? ඊළඟට ව්‍යාපාර පරිසරය. දැන් අපි ව්‍යාපාර පසුබිම ගැන කතා කරගෙන ආවා. දැන් යන්නේ ඊළඟට අපි ව්‍යාපාරයේ එළිය ගැන කතා. ව්‍යාපාරයට බලපාන පරිසරය මොකද්ද කියලා කතා කරන්න. ව්‍යාපාර පරිසරය ගත්තොතින් එහෙම ප්‍රධාන වශයෙන් ව්‍යාපාර පරිසරයේ කොටස් දෙකක් තියෙනවා. අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි කියලා. හරිද? මේක වැදගත් වෙනවා. මෙන්න මේ ගැන චුට්ටක් බලන්න. ව්‍යාපාරයේ ප්‍රධාන වර්ග පරිසරයේ වර්ග කොටස් දෙකයි අභ්‍යන්තර පරිසරයේ බාහිර පරිසරය කියලා. මේ තියෙන්නේ අභ්‍යන්තර පරිසරයේ අයිතිකරුවෝ කළමනාකරුවෝ සේවකයෝ ඉන්නවා. බාහිර පරිසරයට මෙන්න මේ කට්ටිය අයිති වෙනවා. ඊට පස්සේ අභ්‍යන්තර පරිසරය ගැන විස්තර කරලා තියෙනවා. අර ඇල්මැති පාර්ශවය කොටසේ මම විස්තර කරේ. ඒ ටිකම වගේ ඒ කියන්නේ මම මෙතනදි විස්තර කරපු ටිකම වගේ තමයි මෙතන මේ ව්‍යාපාර පරිසරයේ පාඩමේ තියෙන්නේ. අයිතිකරෝ ව්‍යාපාරයට ප්‍රාග්ධනය දවනවා. එතකොට ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය ගැන ඔන්න ඔය කළමනාකරුවෝ ඔන්න ඔය ටික කියන්නේ මේ ඒගොල්ලෝ කොහොමද ව්‍යාපාරයට බලපෑම් ඇති කරන්න කියලා තමයි මේ ටිකේ තියෙන්නේ. බාහිර පරිසර සාධක ගත්තොත් ව්‍යාපාරයට පිටතින් තියෙන. දැන් මේ අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන ඒ කියන්නේ ව්‍යාපාරයේ ඇතුලේ ඉන්න පාර්ශව සහ ව්‍යාපාරය අතර තියෙන අනිකුත් සාධක අතර තියෙන සම්බන්ධතාවයනේ. අභ්‍යන්තර පරිසරය කියන්නේ බාහිර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන ව්‍යාපාරයෙන් පරිබාහිර. ඒ කියන්නේ ව්යාපාරයෙන් එළියේ තියෙන පරිසරය තමයි බාහිර පරිසරය කියලා කියන්නේ. ඒතර බාහිර පරිසරයේ බලවේග තමයි මෙයාලා. ගණදෙනුකරුවෝ තරංකරුවෝ ගණදෙනුකරුවෝ මෙයාලා ව්‍යාපාරය පිළිබඳ උනන්දුවක් දක්වනවා. මොකද එයාලා මිලදී ගන්න අපේ ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවානේ. එතකොට එයාලා ඒ ගැන උනන්දුවක් දක්වනවා. තරංකරුවෝ ගත්තොතින් එහෙම තරංකරුවෝ කියලා කියන්නේ නෝට් එකක් දාගන්න ඔයාලා ලියා ගන්න පොතේ හරි මේ ටෙක්ස්ට් බුක් එකේ හරි නෝට් එකක් දාගන්න. තරඟකරුවෝ කියලා කියන්නේ අපේ ව්‍යාපාරය හා සම්බන්ධ. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයට කිසියම් ව්‍යාපාරයකට භාණ්ඩ හෝ සේවා වලට සමාන ව්‍යාපාර කටයුත්තක් කරගෙන යන කට්ටිය තමයි තරඟකරුවෝ කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට මංචි බිස්කට් මැලිබන් බිස්කට් කියලා හිතන්නකෝ. එතන මංචි බිස්කට් එකේ තරඟකරුවෙක් තමයි මැලිබන් බිස්කට් කියලා කියන්නේ. හරිද? ඒතර ඒ දෙන සමාන ව්‍යාපාර කටයුතු වල තමයි යෙදෙන්නේ. දැන් රත්ති කිරිගත් සහ ඇංකර් කිරිගත්තොත් එහෙම ඒ දෙන්න තරංකරෝ. ඒ දෙන්න සමාන ව්‍යාපාරවල තමයි යෙදෙන්නේ. හරිද? ඒ වගේ තමයි මේ තරංකරුවෝ ඉන්නේ. දැන් උදාහරණයක් විදිහට දැන් තියෙන උදාහරණයක් කියන්නේ දැන් නවතම තියෙන උදාහරණයක් ගත්තොත් පික්මී ඌබ හිතන්නකෝ. දන්නවද පික්මී ඌබ? පික්මී කට්ටියයි ඌබ කට්ටියයි දෙගොල්ලම කරන්නේ සමාන සේවා නිෂ්පාදනයක්. ඒ දෙගොල්ලම කරන්නේ මේ සේවා නිෂ්පාදනය. ඒතර ඒගොල්ලෝ සමාන ව්‍යාපාර කටයුත්තක තමයි දෙන්නේ. එතකොට ඒගොල්ලෝ තරංකරුවෝ. හරිද? ඒතර තරංකරුවා අනිත් තරංකරුවන්ගේ නිෂ්පාදිතවල මිල ගැන, ගුණත්වය ගැන මේ ගොඩක් බලනවා. දැන් හිතන්නකෝ මේ උදාහරණයක් විදියට ඩයලොග් ටෙලිකොම් කියලා හිතන්නකෝ. ඩයලොග් ටෙලිකොම් වල දැන් ඩයලොග් වල ටෙලිකොම් වල තියෙන පැකේජස් එහෙම බලවුවොත් එහෙම මේගොල්ලෝ හොඳ හරියට කියන්නේ තරංකාරීත්ව මේ පැකේජස් දානවා. සමහර දැන් ඩයලොග් එකේ මොකක් හරි ඔෆර් එකක් මේ දැම්මොත් එහෙම ඒක ටෙලිකොම් එකෙමුත් දානවා. ඒ වගේ නිකම් මේ සමාන තරංකරුවෝ මේ ඒගොල්ලන්ගේ අනිත් තරංකරුවෝ ගැන විමසිල්ලෙන් ඉන්නවා. එයාලගේ මිල ගුණත්වය වගේ දේවල් ගැන උනන්දුවෙන් ඉන්න. ඒතකොට එයාලට අලුය් උපක්‍රම පාවිච්චි කරලා මේ ව්‍යාපාරය මේ වැඩි දියුණු කරගන්න පුළුවන්. ඊළඟට සැපයුම්කරුවෝ කියලා කියන්නේ අපේ ව්‍යාපාරයට අමුද්‍රව්‍ය ප්‍රවාහන පහසුකම් වගේ සපයන කට්ටිය. ඒගොල්ලෝ ව්‍යාපාරයේ බාහිර පරිසරයට තමයි අයිති වෙන්නේ. දේශපාලන පරිසරය කියලා කියන්නේ මොකක් හරි රටක ව්‍යාපාරවල මේ රජය තමයි දේශපාලන පරිසරය කියලා කියන්නේ. මේ දේශපාලන පරිසරයත් ගොඩක් වැදගත් වෙනවා ව්යාපාර වලට. එකක් තමයි ওই රජයේ ප්‍රතිපත්ති වගේ දේවල්. ඒතර ඔය යටිතල පහසුකම් සංවර්ධන අයවැය ප්‍රතිපත්ති අයවැය වලින් කොච්චරක් ව්‍යාපාර මේ වලට බලපානවද ඒ වගේ දේවල් දේශපාලන පරිසරය තමයි අයිති වෙන්නේ. ඒතර දේශපාලන පරිසරයේ සාධක ගැන කියන්න කිව්වොත් තමයි මේ යටිතල පහසුකම් අයවැය ප්‍රතිපත්ති ඒ වගේ දේවල් බලපාන්නේ. ඒවා තමයි දේශපාලන පරිසරය ඇතුලේ තියෙන සාධක. නිදසුන් වගේ දේවල්. ඒ වගේ දේවල් අහන්න පුළුවන්.
නෛතික පරිසරය ගැන කියන්නේ ඒකත් රටේ මේ පාරිභෝගිකය ආරක්ෂා කිරීමට ඒතර ඒ කියන්නේ ව්‍යාපාර පරිසරය හා සම්බන්ධ නෛතික පරිසරය ගැන තමයි මම මෙතන කතා කරන්නේ. පාරිභෝගිකය ආරක්ෂා කරන්න, දේශීය නිෂ්පාදකය, ව්‍යාපාරික ප්‍රජාව වගේ කට්ටිය ආරක්ෂා කරගන්න රජය විසින් පනවලා තියෙන නෛතික අනපනත් වගේ දේවල් තමයි නෛතික පරිසරයට අයිති වෙන්නේ. මම මේ හයිලයිට් කරන ටික ඔයාලට ඕන නම් හයිලයිට් කරගන්න. එතකොට දැන් අනපනත් වගේ දේවල් වලදී මෙතන නීති රීති ක්‍රියාත්මක කරන ආයතන මණ්ඩල කොමිෂන් සභා ඒවා එහෙම තියෙනවා. ඔයාලා ඒ ගැන දැනුවත් ඇති. එතකොට 2007 අංක 7 දන සමාගම් පනත නම් ඔයාලා ගොඩක්ම දැනුවත් ඇති. මොකද ඒක ගොඩක් දුරට ඔය මේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කියන විෂයට ගොඩාක් සම්බන්ධ පනතක්. එතකොට 2003 පාරිභෝගික පනත, පාරිභෝගික අධිකාරී පනත තියෙනවා. 1954 සාප්පු හා කාර්යාලය සේවක පනත. ඒක නම් ලොකුවට වැදගත්කමක් නැහැ මං හිතන්නේ මේ O level වලට. ඒ ලෙවල් හරි ඔයාලා විශ්වවිද්‍යාල මට්ටමට යනකොට ඒක ගොඩක් වැදගත් වෙන මේ පනතක් ඒවා ගැන ඉගෙන ගන්න ලැබෙනවා වලට. නීති රීති අනපනත් ගැන චුට්ටක් ඒවා මතක තියාගන්න. මේක ඒතකොට මේ තව තියෙනනේ මේ මොකක්ද ඒ කේවල ව්‍යාපාර හා සම්බන්ධ නීතිය තියෙන මේ ඒ වගේ දේවල් ගැන මතක තියාගන්න. ඒවා නෛතික පරිසරයට අයිති වෙන දේවල්. එතකොට නීති රීති ක්‍රියාත්මක කිරීමට පනවා ඇති තනතුරු ආයතන කීපයක් තියෙනවා. මේක චුට්ටක් මතක තියාගන්න ඕනේ ඔයාලා. නීති රීති ක්‍රියාත්මක කිරීමට පනවලා තියෙන ආයතන තනතුරු කීපයක් තියෙනවා. සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ওই සමාගම් සම්බන්ධ රෙජිස්ට්‍රාර් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ඒ වගේ දේවල් තමයි අයිතිකරුවෝ. සොරි ආයතන. ඊට පස්සේ කම්කරු විනිශ්චය සභා, ඒතොර කම්කරු දෙපාර්තමේන්තුව ලංකාවේ තියෙන මහජන සෞඛ්‍ය පරීක්ෂක, එතකොට මධ්‍යම පරිසර අධිකාරිය, හරිද? පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ලංකාවේ නම්. හරිද? ඒ වගේ දේවල් ලංකාවේ නීති රීති ක්‍රියාත්මක කිරීමට බලපාන. හරිද? සමාගම් බදු කොමසාරිස් කියන මේ වගේ තනතුරු තියෙනවා. ඊළඟට මේ ටික තමයි ওই ව්‍යාපාර පරිසරයේ අභ්‍යන්තර හා බාහිර පරිසරය ගැන විස්තර කරොත් ඒ ටික තමයි අදාළ වෙන්නේ. ඊට පස්සේ තාක්ෂණික පරිසරය හා ආර්ථික පරිසරය ගැන කතා කරා. මේවා ටිකක් වැදගත් වෙන මාතෘකා. මොකද දැන් අපි ගොඩක්ම ඉන්නේ තාක්ෂණික පරිසරයත් එක්ක සම්බන්ධ වටපිටාවක් ඇතුලේ තමයි තින්නේ. ව්‍යාපාරත් සම්බන්ධව, ඒ කියන්නේ ව්‍යාපාරත් ක්‍රියාත්මක වෙන්නේ මේ පරිසරය ඇතුලේ. ඔයාලට ලියන ප්‍රශ්නවලදී මේ වගේ දේවල් වැදගත් වෙනවා මම කියන කරුණු. හරිද? ඒ නිසා ඒවා පොඩ්ඩක් නෝට් ඩවුන් කරගන්න. මේ මම කියන දේවල් එක එක කියන්නේ දැන් තාක්ෂණික පරිසරය ගත්තොත් එහෙම ව්‍යාපාර වලට ගොඩාක් වැදගත් වෙලා තියෙනවා තාක්ෂණික දියුණුව. හරිද? දැන් ගොඩක් ව්‍යාපාර මේ භාවිතා කරන්න කියන්නේ ඔය අතේ ලියන දේවල් මැනුවල් ඒ වගේ දේවල් ගොඩක් නැහැ. දැන් ඔයාලා ව්‍යාපාර ගිණුම් කරන අධ්‍යයනයේදී ඉගෙන ගන්නවානේ මේ ගිණුම් ගහන්න, ඒතකොට ලෙජර් පිළියෙල කරන්න, ඒ වගේ දේවල් ඉගෙන ගන්නවා. ඒවා දැන් නැහැ ගොඩක්. ගොඩක්ම කියන්නේ නැතිම තරම්. ගොඩක් ව්‍යාපාරවල වර මේ තාක්ෂණික ක්‍රමවලින් හදලා තියෙන ඔය මේ පැකේජස් වලට ගිහින් තියෙනවා. හරිද? එතකොට ඒ වගේ දේවල් මේ ව්‍යාපාර වලට ගොඩාක් වැදගත් වෙනවා. හරිද? නැනෝ තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය වගේ දේවල් ව්‍යාපාර වල දියුණු, ඒ කියන්නේ දියුණු, ඒ කියන්නේ ඔය වගේ ක්‍රමවල දියුණුවත් එක්ක ව්‍යාපාරවල මේ වෙනස්කම් වෙලා තියෙනවා. ඒතකොට මේවා වැදගත් වෙනවා. දැන් ඔයාලට මේවා හිතලා ලියන්න බැරි නම් මේවා ටික පාඩම් කරගෙනවත් ඉන්න. තාක්ෂණික වෙනස් වීම නිසා ව්‍යාපාරයේ සිදුවන වෙනස්කම් කීපයක් තමයි මෙතන දක්වලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ අත්‍යන්ත්‍ර වගේ දේවල් යොදාගෙන රෙදි නිෂ්පාදනය කරාට දැන් එහෙම නෑ. දැන් ඒවා අඩු පිරිවැයකින් යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා නිෂ්පාදනය කරනවා. ආයේ ඉස්සර මේ මට මතකයි ඉස්සර එකල අපි ඉගෙන ගන්න කාලෙත් ෆැක්ස් වගේ දේවල් තිබ්බා. ඒ වුණත් දැන් එහෙම නෑ. දැන් තියෙන්නේ මේ ඊමේල්. හරිද? ඊමේල් තියෙනවා මේ එතකොට ඔය WhatsApp වගේ දේවල් තියෙනවා. ඊට අමතරව ඒ වගේ දේවල් වලින් ව්‍යාපාර මේ ඒ කියන්නේ මේ පණිවිඩ හොමාරු කර ගැනීමට යොමු වෙලා තියෙනවා. ඊට අමතරව අතීතයේ ව්‍යාපාරික දැන් මෙතන වෙළඳ දැන්වීම ප්‍රචාරය කිරීමට ගොඩක් ව්‍යාපාර මේ දැන් අපි ඉස්සර ව්‍යාපාර හගිනුම් කරන අධ්‍යයනය ඉගෙන ගත්තා මේ පෝස්ටර් ගහනවා ව්‍යාපාර එතකොට මේ ටීවී ඇඩ් දානවා කියලා හැම තමයි ඉගෙන ගත්තේ. මොකද ඒ කාලේ වෙද්දි
මේ Facebook එක, Instagram එක, TikTok එක වගේ දේවල් ප්‍රසිද්ධ වෙලා තිබ්බේ නැහැ ලංකාවේ. හරිද? ඒතකොට දැන් වෙලා තියෙන්නේ දැන් ඇඩ්වර්ටයිස්මන්ට් වලට. ඒ කියන්නේ වෙළඳ ප්‍රචාරණ දැන්වීම වලට ගොඩාම පාවිච්චි කරනවා සෝෂල් මීඩියා. Facebook එක, Instagram, YouTube, TikTok වගේ දේවල් ගොඩාක් ව්‍යාපාර පාවිච්චි කරනවා. ඒ හරහා ව්‍යාපාර ඒ කියන්නේ ඒ accounts වලිමුත් ව්‍යාපාර වලට මේ වෙනම ආදායමක් හම්බ වෙනවා. ඒවා හරියට පාවිච්චි කරොත්. හරිද? ඒතකොට ඒ වගේ දේවල් තමයි දැන් ගොඩාක් ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් ගොඩක් අඩුයි මේ ව්‍යාපාරවල දානවා. ඒතර පත්තරවල දැන්වීම් දානවා ගොඩක්ම අඩුයි. එතකොට මේ බෝඩ් ගහනවා මොකක්ද ඒවට කියන පෝස්ටර්ස් ගහනවා ගොඩක් අඩුයි. ඒ වගේ දේවල් අඩුයි වෙළඳ දැන්වීම වලට ගොඩාම පාවිච්චි කරන්නේ සෝෂල් මීඩියා. හරිද? ඊළඟට මේ පොත්වල මං කිව්වා ඔයාලට ඉස්සෙල්ලා මේ අර මේ පොත්වල ගිණුම් තැබුව වෙනකොට දැන් පාවිච්චි කරනවා මේ ඉන්ෆර්මේෂන් සිස්ටම් වගේ යූස් කරන දැන් උදාහරණයක් විදිහට මේ ගොඩාක් කම්පැනි ඔයාලා අහලා නැතුව ඇති මේවා මේ මොකද්ද ERP සිස්ටම් කියලා සිස්ටම් යූස් කරනවා. ඒ කියන්නේ Oracle කියලා තියෙනවා. ඔයාලට ඉස්සරහට කැම්පස් වගේ කැම්පස් ගිහිල්ලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඔයාලට ජොබ් එකක් කරන කාලෙක ඉගෙන ගන්න පුළුවන්. කම්පැනිස් වලට ගියපුවාම මේ වගේ පැකේජස් තියෙනවා. ඒ කියන්නේ ඔය පතින් ලියන්නේ නැහැ. සේජ් කියලා තියෙනවා. Oracle කියලා තියෙනවා. ඒ වගේ දැන් තාක්ෂණික දියුණුවත් එක්ක වෙනස් වෙලා තියෙනවා. ඔයාලට මේව අර විස්තර කරන ප්‍රශ්නවලදී මම කියන දේවල් වැදගත් වෙයි ලස්සනට මේ විස්තර කරන්න. ඊට පස්සේ පොත්වල ගිණුම් තබන්න නැතුව දැන් වෙන වෙන මේ තොරතුරු පද්ධති යූස් කරනවා. ඊළඟට මේ මිනිස් ශ්‍රමය විතරක් වලින් ඉස්සර නිෂ්පාදන ක්‍රියාවලිය කරාට දැන් එහෙම නෑ. පරිගණකගත කර යන්ත්‍ර සූත්‍ර, නැනෝ තාක්ෂණය වගේ දේවල් පාවිච්චි කරනවා. හරිද? AI තාක්ෂණය ඔයාලා අහලා ඇති AI තාක්ෂණය පාවිච්චි කරන ව්‍යාපාරවලට ඒ වගේ දේවල් වෙනවා. ඊළඟට වැදගත්ම දේ තමයි ආර්ථික පරිසරය. දැන් මේ තාක්ෂණික පරිසරයේ වෙනස් වීම ගැන ව්‍යාපාරවලට කොච්චර බලපානවද? ඒ වගේමයි ආර්ථික පරිසරයත් ව්‍යාපාරවලට වැදගත් වෙනවා. එතකොට ආර්ථික පරිසරයේ වෙනස් වීම ව්‍යාපාරවලට ගොඩක් වැදගත් වෙනවා. මේ තියෙන ආර්ථික පරිසරයට අදාළ උදාහරණ තමයි මෙන්න මෙතන දාලා තියෙන්නේ. හරිද? මෙන්න මේ ටික ආර්ථික පරිසරයට අදාළ උදාහරණ ටික. දැන් උදාහරණ විදිහට දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇහුවොත් ව්‍යාපාර වලට බලපාන බාහිර පරිසරයේ ආර්ථික පරිසරය කියන සාධකයේ විස්තර කරන්න කිව්වොත් එහෙම උදාහරණත් එක්ක මෙන්න මේවා තමයි ලියවෙන්න ඕනේ. පොලි අනුපාතය උද්දමනය කියන්නේ ආර්ථික පරිසරය කියන්නේ මොකක්ද කියලා ලියවෙන්න ඕනේ ඉස්සෙල්ලාම. ඊට පස්සේ මෙන්න මේ වගේ මේ උදාහරණ අඩුම ලකුණු 4ක් වගේ දෙන එක නම් අඩුම ඔව් ලකුණු 4ක් වගේ දෙනවා නම් අර විස්තරයත් එක්ක කරුණු 3ක් වල් ලියලා තිබ්බනම් ඔන්න ෂේ. හරිද? ඒ වගේ. ඒ කියන්නේ මෙතන ආර්ථික පරිසරය කියන්නේ මොකක්ද කියලා ලියලා මෙතන ආර්ථික පරිසර සාධක ටිකක් ලියුවනම් හරි. පොලි අනුපාතය කියන්නේ මොකක්ද කිව්වොත් එහෙනම් බැංකු තැන්පතු වලට එතකොට බැංකු ණය වලට අය කරන පොලි අනුපාතය උද්ධමනය කියලා කියන්නේ මේක මතක තියාගන්න උද්ධමනය කියලා කියන්නේ රටක භාණ්ඩ හා සේවාවල මිල අඛණ්ඩව ඉහළ යාම. නිකන් නෙමෙයි අඛණ්ඩව එක දිගට අඛණ්ඩව කියන කෑල්ල වැදගත්. අඛණ්ඩව ඉහළ යාම තමයි උද්ධමනය කියලා කියන්නේ. එතකොට ඕකෙම අනිත් පැත්ත අවදමනය. මේකේ අනිත් පැත්ත තමයි අවදමනය කියලා කියන්නේ. අවදමනය කියලා කියන්නේ අඛණ්ඩව පහළ යාම. රටක භාණ්ඩ හා සේවාවල මිල ගණන පොදු මිල ගණන හරිද පොදු පොදු මිල ගණන් අඛණ්ඩව පහළ යාම තමයි අවදමනය කියලා කියන්නේ. ආදායම් ව්‍යාප්තිය කියලා කියන්නේ රටක ආදායම් බෙදීලා තියෙන ඒ කියන්නේ රටක ජාතික ආදායම කියලා කියන්නේ ඒ රටක අවුරුද්දක් ඇතුළත උපයන මුළු සමස්ත ආදායම කියන්නේ ඒවා ආදායමට දායක වෙන්නේ මිනිස්සුමයි. ඒ ආදායම් රටේ ජනතාව අතර බෙදිලා ගිහිල්ලා තියෙන ආකාරය. රැකියා නියුක්තිය කියලා කියන්නේ රටක රැකියා අපේක්ෂා කරන සියලු දෙනාටම ගැළපෙන රැකියාවක් තියෙනවා නම් කියන්නේ රැකියා නියුක්තිය කියලා කියන්නේ රැකියා කරන පිරිස. කියන්නේ රටක රැකියාව නියුක්ත වෙලා ඉන්න පිරිස තමයි රැකියා නියුක්තිය කියලා කියන්නේ. අපි හොයන, ඒ කියන්නේ අපේක්ෂා කරන සියලු දෙනාටම රැකියාවක් ලැබෙනවා නම් අනිවාර්යෙන් ඒක රැකියාවේ, ඒ කියන්නේ පූර්ණ සේවා නියුක්තියක්, රැකියා නියුක්තියක්. සේවා නියුක්තියක් කිව්වත් හරි, රැකියා නියුක්තියක් කිව්වත් හරි. මේ පූර්ණ රැකියා නියුක්තියක් තියනවා කියලා කියනවා. ඌර්ණ සේවා නියුක්තිය කියලා කියන අපේක්ෂා කරන සියලු දෙනාටම ගැළපෙන රස්සාවක් ලැබෙන්නේ නැහැ. දැන් ලංකාවේ තියෙන ගොඩක් ඒ වගේ. අපි හිතන හැම දෙනාටම ගැළපෙන රස්සාවක් ලැබෙන්නේ නැහැ. ඊළඟ ජාත්‍යන්තර සබඳතා කියලා කියන්නේ යම් රටක්
මොකද ලෝකේ දැන් අපිට තනියම රටක් විදියට නැගී සිටින්න බෑ. කිසිම රටකට තනියම ජීවත් වෙන්න බෑ. ජාත්‍යන්තර සබඳතා තියෙන්න ඕනේ. හරිද? ඒතර ජාත්‍යන්තර සබඳතා කියලා කියන්නේ රටක් තවත් රටක් එක්ක පවත්වන සම්බන්ධතා තමයි ජාත්‍යන්තර සම්බන්ධතා කියලා කියන්නේ. විදේශ විනිමය අනුපාතය කියලා කියන්නේ යම් රටක් මුදල් ඒකකයක්. තවත් රටක මුදල් ඒකකයක් එක්ක හුවමාරු වන අනුපාතය. දැන් උදාහරණයක් විදියට ලංකාවේ රුපියලක් USD කියලා කියන්නේ ඇමරිකානු ඩොලර්. ඔයාලා මේවා දැනගන්න ඕනේ. මොකද ව්‍යාපාරය ගිණුම් කරන විෂය කියන එක ගැන ඉගෙන ගන්න නිසා මේ ඇමරිකානු ඩොලර් එකක් එක්ක මේ හුවමාරු වෙනකොට කීයක් ඇමරිකානු ඩොලර් වලින් ගෙවනවද ලංකාවේ රුපියලකට? ඒක තමයි විදේශ විනිමය අනුපාතය සලරව මම කිව්වොත්. උදාහරණයක් විදිහට අද දවසේ තියෙනවා ඩොලර් එකකට රුපියල් 300 ඒ කියන්නේ සෝරි ලංකාව රුපියල් එකකට ඩොලර් වලින් රුපියල් 309ක් ගෙවනවා. අද දවසේ තිබ්බේ මේ රේට් එක. හරිද? ඉතුරුම් කියලා කියන්නේ පුජ්‍යලයන්. ඉතුරුමක් කියලා නේ උදාහරණයක් දැන් නිකමට කිව්වොත් ඉතුරුම් කියලා කියන්නේ ආදායමෙන් පරිභෝජනයට වැය කරන්නේ නැතුව. ඒ කියන්නේ පරිභෝජනයට වැය කරලා ඉතුරු වෙන කොටසනේ ඉතුරුමක් කියලා කියන්නේ අපිට ඉතුරුවක් කියලා කියන්නේ. දැන් ඔයාලට මොකක් හරි ආදායමක් ලැබෙනවා නම් ඒකෙන් පරිභෝජනය කරන්නේ නැතුව ඉතුරු වෙන කොටස තමයි ඉතුරුම් කියලා කියන්නේ. ඒ වගේම ඉතුරුම් කියන එකේ නිර්වචනය ගත්තොත් මේ පුජ්‍යලයන්ගේ ආදායම් පරිභෝජනය සඳහා වැය කරන්නේ නැතුව තබා ගන්නා කොටස තමයි ඉතුරුම් කියලා කියන්නේ. ඉතුරුම් සමානයි පරිභෝජනය ආදායම ඍණ පරිභෝජනය. ආදායමෙන් පරිභෝජනය කරපු කොටස අඩු කරාට පස්සේ තමයි ඉතුරුම් කියන කොටස එන්නේ. ඊළඟට ආර්ථික පරිසරය ගැනත් විස්තර කරලා තියෙනවා. ගෝලීය හා ව්‍යාපාර කටයුතු, ගෝලීය පරිසරය හා ව්‍යාපාර කටයුතු කියන එක ගැන විස්තර කරලා තියෙනවා. මේවා කියව ගන්න. මම අර කියපු විස්තර ටිකත් මේකට අදාළ වෙනවා. මේ ටික චුට්ටම් වැදගත් මතක තියාගන්න. මේවා අර ලියන ප්‍රශ්න වලදී ඔයාලට වැදගත් වෙනවා. මේ ගෝලීය ඔය විස්තර කරන ප්‍රශ්න වලදී. මේ හරිද? දැන් මෙතන උදාහරණයක් මේ ක්‍රියාකාරකමේ ගත්තොත් ඉතින් ඇමරිකානු ඩොලර් එකක් අද හුවමාරු වුණ අනුපාතය තමයි රුපියල් 309. ඒ වගේ බ්‍රිතාන්‍ය පනු ජපන් යෙන් වගේ දේවල් තියෙනවා. වැඩිම තියෙන්නේ ඉතින් USD ඩොලර්. ඊට පස්සේ ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීමේ වැදගත්කම ගත්තොත් එහෙම වැදගත්කම කියද්දිම ව්‍යාපාර පරිසරයක් අධ්‍යයනය කිරීමේ වැදගත්කම කියද්දිම අපිට වැදගත්ම කාරණය අපිට ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීමෙන් ව්‍යාපාරයේ ශක්තියින් හා දුර්වලතා සහ අවස්ථාවන් හා තර්ජනයන් කියන දෙක අඳුර ගන්න පුළුවන්. හරිද? එතකොට ඒ දෙක ගැන ගොඩක් ප්‍රශ්නවල අහලා තියෙනවා. ඒ හින්දා ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන කියන එක ගැන ඔයාලට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ එක්සෑම් එකට යන්න කලින්. එතකොට ශක්තියක් කියලා කියන්නේ ව්‍යාපාරයට ඒ කියන්නේ ව්‍යාපාරයට අභ්‍යන්තර පරිසරයේ තමයි මේ ශක්තියින් හා දුර්වලතා කියන දේවල් තියෙන්නේ. ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ තියෙන යහපත් දේවල් යහපත් බලපෑම. ඒ කියන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයෙන් ව්‍යාපාරයට ඇතිවෙන යහපත් බලපෑම තමයි ශක්තියක් කියලා සරලව කියන්නේ. උදාහරණයක් විදිහට අපේ ව්‍යාපාරයට ප්‍රමාණාප්‍රාග්ධනයක් අපිට තියෙනවා. කළමනාකරුවන්ගේ අත්දැකීම් බහුලයි. එයාලා හොඳට performance කරනවා. ඒ කියන්නේ එයාලා හොඳට perform කරනවා. එයාලගේ අදහස් හොඳයි. හරිද? ඒතර සේවකයෝ විශේෂිත ඒකතර සේවකයන්ගේ දැනුම හොඳයි. එයාලා ගොඩක් හොඳට විශේෂීකරණය වෙලා තියෙනවා. විශේෂීකරණය කියලා කියන්නේ යම් කාර්යයක් සම්බන්ධයෙන් මේ විශේෂ දැනුමට තමයි විශේෂීකරණය නැත්නම් විශේෂ ප්‍රාග්ගුණ්‍ය කියලා කියන්නේ. හරිද? ඕන නෝට් ඩවුන් කරගන්න අවශ්‍ය නම්. එතකොට ඒ වගේ දේවල් තමයි ව්‍යාපාරයේ ඇතුලේ තියෙන ව්‍යාපාරයට හිතකර යහපත් මේ දේවල් යහපත් බලපෑම් ඇති කරන්නේ ව්‍යාපාරයේ ශක්තිය. දුර්වලතා කියලා කියන්නේ ව්‍යාපාරයේ ඇතුලේ තියෙන ව්‍යාපාරයට අයහපත් බලපෑම් ඇති කරන දේවල් තමයි දුර්වලතා කියලා කියන්නේ. උදාහරණයක් තමයි අයිතිකරුවන්ට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නැහැ ව්‍යාපාරයට ආයෝජනය කරන්න. ඒක ව්‍යාපාරයේ දුර්වලතාවය. මොකද ඉන්නේ අයිතිකරුවෝ ඉන්නේ අභ්‍යන්තර පරිසරය ඇතුළේ සාමාන්‍යයෙන්. ඒතර අයිතිකරුවෝට අභ්‍යන්තර පරිසරයේ ඉන්න අයිතිකරුවන්ට Tamanට මේ ව්‍යාපාරය ආයෝජනය කරන්න මූලික ශක්තියක් නැහැ. සේවකයන්ගේ පුහුණු ශ්‍රමයේ හිඟයි. ව්‍යාපාරයේ දුර්වලතාවය. අභ්‍යන්තර පරිසරය ඇතුලේ තමයි යාලා ඉන්නේ. හරිද? ඒතර කළමනාකරුවෝ අදක්ෂයි.
එයාලට මොකුත් බෑ වැඩ බෑ. දුර්වලතාවයක්. හරිද? ඒ වගේ. ඊළඟට බාහිර පරිසරය ගත්තතින් එහෙම බාහිර පරිසරය අධ්‍යයනය කිරීම තුළින් හම්බ වෙන්නේ අපිට ශක්තියින් හා සෝරි බාහිර පරිසරය අධ්‍යයනය කිරීමෙන් අපිට අවස්ථා හා තර්ජන ගන්න පුළුවන්. අවස්ථාවක් කියලා කියන්නේ ව්‍යාපාරයට පිටතින් තියෙන පරිසරයෙන් ව්‍යාපාරයට ඇති කරන යහපත් බලපෑම. ඒ කියන්නේ ව්‍යාපාරයට පිටතින් තියෙන පරිසරයෙන් ව්‍යාපාරයට ඇති කරන යහපත් බලපෑමක් අවස්ථාවක් කියලා කියනවා. උදාහරණයක් තමයි අ පාරිභෝගිකයන්ගේ ජීවන රටාව වෙනස් වීම. හරිද? ඊළඟට රජය විසින් පොලී ණය ක්‍රමයක් හඳුන්වා දීම. රජය විසින් ව්‍යාපාරවලට හිතකර ප්‍රතිපත්ති හඳුන්වා දීම. අවස්ථාවක්. රජය කියන්නේ බාහිර පරිසරය ව්‍යාපාරවලට රජය මේ හොඳ ප්‍රතිපත්ති ව්‍යාපාරවලට වැදගත් වෙන හොඳ ප්‍රතිපත්ති හඳුන්වා දෙනවා. ඒක ව්‍යාපාරවලට අවස්ථාවක්. හරිද? ඊළඟට තරඟකරුවන්ගේ බලය හීන වීම. තරඟකරුවෝ දුර්වල වීම. ඒ වගේ දේවල් ව්‍යාපාරයට අවස්ථාවක්. මොකද අපිට ඉන්න තරඟකරුවෝ දුර්වලයි. අපිට ඒතකොට හොඳට පර්ෆෝම් කරන්න පුළුවන් මාකට් එක ඇතුලේ. ඒතර ඒක අවස්ථාවක්. ඊළඟට තර්ජන. තර්ජන ගත්තතින් එහෙම තර්ජන කියලා කියන්නේ ව්‍යාපාරවලට බලපෑම්, ඒ කියන්නේ අයහපත් ප්‍රතිඵල ඇති කරලා දෙන ව්‍යාපාරයේ බාහිර පරිසරයේ බලපෑම් තමයි තර්ජනය කියලා කියන්නේ. ජාත්‍යන්ත ඒතර දැන් උදාහරණයක් විදිහට මේ US ඒ කියන්නේ ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ යාම. අපි අපනයනය කරන ආනයනය කරන ව්‍යාපාරයන් නම් ඩොලරයේ මිල වැඩිවීම අපිට අවාසියක්. ඒ කියන්නේ අපි පිටරටින් බඩු ගෙන්නනවා නම් ඒකට කියන්නේ ආනයනය කරනවා කියලා. ඩොලර ඒ කියන්නේ අපිට රුපියලට වැඩි ඩොලර් ගාණක් ගෙවන්න වෙනවා. ඒක අපිට අවාසියක්. අන්න ඒව තමයි තර්ජන කියලා කියන්නේ. එතකොට ජාත්‍යන්තර වෙළඳ සම්බාධක තියෙනවා. සම්බාධක කියලා කියන්නේ යම් රටක් තවත් රටකට භාණ්ඩ හා සේවා ප්‍රවාහනය කරද්දී බාධාවන් දාලා තියෙනවා. තීරු බදු වගේ බාධා දාලා තියෙනවා. අන්න ඒවා තමයි සම්බාධක කියලා කියන්නේ. ඔයාලට A levels වල කොමර්ස් කරනවා නම් මේවා ගැන ගොඩාක් වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්. දැනට පොඩි අයිඩියා එකක් තිබ්බනම් ඇති පේපර් එකකට ලියා ගන්න. හරිද? තර්ජන වලට ගන්න පුළුවන් තරඟකරුවන්ගේ බලය වැඩි වීම. එයාලට හොඳ අලුත් උපක්‍රම තියෙනවා නම් ඒවා අපේ ව්‍යාපාරට තර්ජනයක්. තොර තර්ජන අවස්ථා ශක්ති දුර්වලතා කියන එක ගැන ලොකු ඒ කියන්නේ අදහසක් එන්නේ නැති කියලා මං හිතනවා. ඒක තමයි අ, ඔයාලට ව්‍යාපාර පරිසරය කියන පාඩම ඇතුලේ ඉගෙන ගන්න තියෙන්නේ. ඒක තේරුණාද ඔයාලට? අවුලක් නැද්ද? මොකද කියන්නේ තේරෙනව නේද? පොඩ්ඩක් chat එකට දාන්නකො. අවුලක් නැහැ. එහෙනම් කමන්නේ. දැන් මම ඔයාලට ව්‍යාපාර පසුබිම ගැන පොඩි අයිඩියා එකක් දුන්නා. ව්‍යාපාර පරිසරය ගැන පොඩි අයිඩියා එකක් දුන්නා. මම හිතනවා මේ තේරෙන්නේ ඇති කියලා. ඒ කියන්නේ තේරෙන්නේ නැති කියන්නේ මතකේ අලුත් වෙන්නේ නැති. දැනට ඔයාලා මේවා පාඩම් කරලා ඇත්තේ මම දන්නවා. ඔයාලා හොඳට ලෑස්ති වෙලා ඉන්නේ එක්සෑම් එකට. ඒ නිසා මේ අවුලක් නැතුව ඇති කියලා කියනවා. මේවා ටිකක් ගොඩාක්ම වැදගත් වෙන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න ලියද්දී. ඒ කියන්නේ ওই රචනා ප්‍රශ්න එහෙම ලියද්දී තමයි මේවා වැදගත් වෙන්නේ. හරිද? මම ඔයාලට දැන් පේපර් එකක් දානවා. මේක කලින් අවුරුද්දක ප්‍රශ්න පත්‍රයක්. මේකේ ගොඩක් දේවල් අපිට ගන්න පුළුවන්. එකේ ඉඳන් 10ට ඒ ප්‍රශ්න ටික කරන්න මම ඔයාලට ගෲප් එකකටත් ඒ ප්‍රශ්න පත්‍රය දාන්නම් දැන්. හරිනේ. මම ඔයාලට විනාඩි 5ක් නෙවෙයි විනාඩි 8ක් විතර දෙන්නම්. විනාඩි 10ක් නම් දෙන්නේ නැහැ. මේ විනාඩි 8ක් විතර දෙන්නම් මේ ප්‍රශ්න ටික කරන්න බලන්න. මම පේපර් එකත් මේ දාන්නම් ගෲප් එකට.
පේපර් එක ගෲප් එකට දැම්මා. ගෲප් එකෙන් බලන්න බැරි නම් මෙතනින් බලා ගන්නවා. පේනව නේද හැමෝටම? විනාඩි 8ක් වගේ දෙන්නම් මේ ඉක්මන් එක කරන්න. ඉවර වුණාම chat එකට ඕකේ කියලා දාන්න මැසේජ් එක.
ඉවරයි නේද? ලියලා. 10යිනේ. ඉවරයි නේද ඔයාලා? හෙලෝ. ඉවරයිද? මං සාකච්ඡා කරන්නද? හා කියලා දාලා තියෙනවා. මම පටන් ගන්නම්. අපි ඉක්මනට වැඩ කරොත් එහෙනම් අපිට ඉක්මනට පේපර්ස් ප්‍රමාණයක් කරගන්න පුළුවන්. ඒකයි. මේක මේ වාර විභාග ප්‍රශ්නයක්. මේක ටිකක් හොඳ ප්‍රශ්න ටිකක් ගන්න පුළුවන් හින්දා තමයි මම මේක ගත්තේ ඔයාලට දෙන්නම් කියලා. හරිද? කියනවා පළවෙනි එක පහත සඳහන් දෑ අතර මිනිස් අවශ්‍යතාවයක් වනුයේ. බෙහෙත් කියන්නේ අවශ්‍යතාවයක් නෙමෙයි සෝරි අවශ්‍යතාවයක්. ඔව් අවශ්‍යතාවයක් නොනේ කියලා කියන්නේ මේ දැන් ඔයාලා දැන් මම පේපරේ කියවන විදිය බලන්න චුට්ටක්. මේ මිනිස් අවශ්‍යතාවයක් කියන එක මට දැක්ක ගමන් මේ හයිලයිට් කරගන්නවා. දැන් ගොඩක් වෙලා මේ දැක්ක ගමන්. ତොර මිනිස් අවශ්‍යතාවයක් ගැන අහන්නේ. එහෙනම් බෙහෙත් වෙන්න බෑ. බෙහෙත් කියන්නේ සෞඛ්‍ය කියන අවශ්‍යතාවයේ උවමනාවක්. පොත්පත් කියලා කියන අධ්‍යාපනය කියන අවශ්‍යතාවයේ උවමනාවක්. ඇඳුම් ඇඳුම් වෙන්න පුළුවන් අවශ්‍යතාවයක් කියලා. පාවහන් කියලා කියන්නේ ඇඳුම් කියන අවශ්‍යතාවයේ උවමනාවක්. එහෙනම් හරි උත්තරේ 3. උත්තරේ 3. ඒ විදිහට තර්ක කරලා ඔයාලට උත්තර ගන්න පුළුවන් නම් ඇත්තරම ඔයාලා ගොඩක් ඉස්සරහින් ඉන්නවා. හරිද? උත්තරේ 3. ඊළඟ එක මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර උවමනා ලෙස හැඳින්වේ. හරි. ඒ අනුව උවමනාවන ලක්ෂණයක් විය නොහැක්කේ කියලා තමයි අහන්නේ. එහෙනම් උවමනාවන ලක්ෂණයක් නෙවෙයි. අත්‍යවශ්‍ය නොවීම. අත්‍යවශ්‍ය නොවීම. අත්‍යවශ්‍ය නොවීම. හරි. ඒක නම් ගන්න පුළුවන්. විවිධ වීම. හරි. හරි. නිර්මාණය කළ හැකිවීම උවමනාත් නිර්මාණය කරන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. එහෙනම් සංකීර්ණ නොවීම කියලා තියෙන්නේ මම ඔයාලට කිව්වා උවමනා කියන දේවල් සංකීර්ණයි කියලා කිව්වා. එක්කනාගෙන් එක්කනාට වෙනස් ඒ හින්දා සපුරාගත් උවමනා අසීමිත හින්දා ඒව සංකීර්ණයි කියලා මම කිව්වා ඔයාලට. එහෙනම් උත්තරේ 4. අවශ්‍යතා හා උවමනා සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය වන්නේ. වැරදි ප්‍රකාශය තමයි අහන්නේ මේ දෙක සම්බන්ධයෙන්. උවමනා තුළින් අවශ්‍යතා ගොඩනැගීමයි. උවමනා තුළින් අවශ්‍යතා හැදෙනවද? ඒක ෂූටක් තියන්න ඕනේ. හරිද? ඔයාලා උත්තර ගත්තෙත් මේ විදිහට. මොකද මම මේ පේපරේ මීට කලින් කරලා නැහැ. මම හරියට උත්තරයක් දන්නේ නැහැ. උවමනා අසීමිත වන අතර අවශ්‍යතා සීමිතයි. ඒක නම් හරි. අවශ්‍යතා තුළින් උවමනා ගොඩ නැගීමයි. අවශ්‍යතා තුළින් උවමනා ගොඩ නැගෙනවා. ඔව්. අවශ්‍යතාවයක් තිබ්බොතින් උවමනා ටික හැදෙනවා. හරි. ඒක හරි. අවශ්‍යතා පොදු වන අතර උවමනා පෞද්ගලික. ඒක හරි. ඒක පොතේ තිබ්බන ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ තිබ්බා. එහෙනම් උත්තරේ වෙන්නේ උවමනා තුලින් අවශ්‍යතා ගොඩ නැගෙන්නේ නැහැ. අවශ්‍යතා තුලින් තමයි උවමනාවක් හැදෙන්නේ. ඒ කියන්නේ අවශ්‍යතාව කියන එක ඉස්සලාම ආවට පස්සේ තමයි අවශ්‍යතාවය සපුරා ගන්න උවමනා ගැන අපි හොයන්නේ. ඒතර උත්තරේ 1. ව්‍යාපාරික ආයතනයකට පොදුවේ දැකිය හැකි අරමුණු අතර උපාරමුණක් වන්නේ. හරි. මේකේ අහන්නේ මේ විදියට. හරියට ප්‍රශ්නේ කියවන්න. ව්‍යාපාර ආයතනයකට පොදුවේ දැකිය හැකි අරමුණු තියෙනවා. හරිද? උපාරමුණක් මොකක්ද කියලා තමයි අහන්නේ. පොදුවේ තියෙන අරමුණ මොකක්ද මං කිව්වා. ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා පොදුවේ අරමුණ කියලා මෙන්න මෙතන අරමුණු දෙකක්. මේ තියෙන්නේ ලාභය අරමුණුව සහ ලාභ ඉපේම සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම කියන එක. එහෙනම් ඒ දෙක තමයි පොදුවේ තියෙන අරමුණු දෙක. එහෙනම් උප අරමුණක් මොකක්ද කියලා තමයි අහන්නේ. ලාභ ඉපේම කියන එක පොදු අරමුණක්, පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම කියන එක පොදු අරමුණක්, රැකියාව යුක්තිය. ව්‍යාපාරයක අරමුණ රැකියාව යුක්තිය ඇති කිරීමද? වියුක්තිය කියලා කියන්නේ රැකියාවක් නැතිවීම කියන එක. නෑ එහෙම නෑ. ඒක වැරදි. හරිද? එහෙනම් ඒක ගන්න බෑ. එහෙනම් අනිවාර්යෙන් උත්තරේ වෙන්න ඕනේ 4. මං කියවන්නේ නැතුව ගැහුවා බලමු කියවලා මොකද්ද තියෙන්නේ කියලා. භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. හරි. ඒක උපාරමුණක්. එහෙනම් උත්තරේ 4. භාණ්ඩ හා සේවාවල දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේ මොකද්ද කියලා වන්නේ කියලා අහන්නේ. හරිද? ඔයාලා පේපර් කියවද්දිත් මේ මම වගේ ඉරක් ගහගන්න. එතකොට වැරදෙන ප්‍රතිශතය අඩුයි.
හරිද? එතකොට පොදුවේ ලක්ෂණය පොදු ලක්ෂණයක් මොකක්ද කියලානේ අහන්නේ. මිලක් ගෙවා ලබාගත යුතු වීම. හරි. ගන්න පුළුවන්. අවශ්‍යතා ඉටු කර ගැනීමට යොදා ගන්නවා. හරි. භාණ්ඩ හා සේවාවල දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේ. ගබඩා කරගත හැකි වීම වැරදි. සපයන්නාගෙන් වෙන් කළ හැකි වීම මෙහෙමයි. සපයාන්නාගෙන් වෙන් කරන්න පුළුවන් භාණ්ඩ විතරයි. හැබැයි සේවාවන් වෙන් කරන්න බෑ. ඒ හින්දා ඒක වැරදි. ඒක මං අයින් කරා. මිලක් ගෙවා ලබාගත යුතු වීම සේවාවන් භාණ්ඩයන් කියන දෙකම මිලක් ගෙවා තමයි ලබා ගන්න පුළුවන්. එක ගන්න පුළුවන්. අවශ්‍යතා ඉටු කර ගැනීමට යොදා ගන්නවා. හරි. ගබඩා කර තබාගත හැකි වීම. ඒක වැරදි. හරිද? හරි. ගබඩා කර තබා ගන්න හැකියවීම කියන එක වැරදි. මොකද සේවාවල ඒක ලක්ෂණයක් නෙමෙයිනේ. මොකද සේවාවන් ගබඩා කරන්න බෑ. භාණ්ඩ විතරයි ගබඩා කරන්න පුළුවන්. හරි. එහෙනම් උත්තර වෙන්න ඕනේ එක හෝ දෙක කියන දෙකෙන් එකක්. එතකොට පළවෙනි එක ගන්න අවශ්‍යතා ඉටු කර ගැනීමට දාගෙන නෑ සෝරි. මිලක් ගෙවා ලබාගත යුතු වීම. මිලක් ගෙවන්න ඕනේද භාණ්ඩයක් ගන්න? සේවාවක් ගන්න මිලක් ගෙවන්න ඕනේද? නෑ එහෙම නොවෙන්න පුළුවන්. මොකද සමහර සේවාවන් තියෙනවා අපිට මේ නොමිලේ ගන්න පුළුවන් ඒවා. දැන් උදාහරණ ලංකාවේ නම් අධ්‍යාපනය කියන එක නොමිලේ හම්බ වෙනවා. සෞඛ්‍ය කියන එක නොමිලේ හම්බ වෙනවා. ඒ කියන්නේ එතනත් වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ එතන සේවාව කියන කොටස අපිට නොමිලේ ගන්න පුළුවන්. භාණ්ඩත් අපිට නොමිලේ ලබා ගන්න පුළුවන්. එහෙනම් ඒක වැරදි. එහෙනම් උත්තරේ අවශ්‍යතා ඉටු කර ගැනීමට යොදා ගැනීම. ඒ කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් කියන දේ අපි පාවිච්චි කරන්නේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට කියන එක. හරිද? ඊළඟට ව්‍යාපාරික ආයතනයක් වශයෙන් හැඳින්වෙන්නේ ව්‍යාපාරික ආයතනයක් කියලා කියන්නේ ලාභ ලැබීමේ අරමුණින් කරනු ලබන ඕනෑම කටයුත්තක්. අපි චුට්ටක් ඒ උත්තරේ තියමු. හරිත් තියනවා වැරදෙන්නත් පුළුවන්. භාණ්ඩ නිෂ්පාදනය හා බෙදා හැරීම නෑ. ඒක වෙන්න බෑ. ඒක ව්‍යාපාරයක් නෙමෙයිනේ. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරා ලබන ඕනෑම කටයුත්තක්. ඒක හරි. පුජ්‍යලයන් කිහිප දෙනෙකුගේ ක්‍රියාකලාපයකින් සමූහයක් නෑ. නිශ්චිතව නිර්වචනය කළා නෑ ඒකේ. ලාභ ලැබීමේ අරමුණෙන් කටයුතු කරන ඕනෑම කටයුත්තක් කියන එක ගන්න බෑ. මොකද සමහර ව්‍යාපාර තියෙනවා ලාභ නොලැබීමේ අරමුණෙන් කටයුතු කරන ව්‍යාපාරත් තියෙනවා. ඒ කියන්නේ ඒ උත්තරේ ගන්නත් බෑ. එහෙනම් හරි උත්තරේ 3 මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරන ඕනෑම කටයුත්තකි. ඔතන ආර්ථික කටයුත්තකි කියලා ආවනම් ලස්සනයි වචනේ. හරිද? ඒක දාලා නෑ මෙතන. ඊළඟට 7 වෙනි එක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන සම්පත් නිෂ්පාදන සාධක ලෙස හඳුන්වයි. හරි අපි ඒක ඉගෙන ගත්තා. මෙම නිෂ්පාදන සාධක මූලික ලෙස භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය කියලා කොටස් නිෂ්පාදන සාධක 4යි. හරි. එම සාධක සඳහා ලැබෙන ලැබීම් පිළිවෙලින් ලියන්න. ලැබීම් කියලා කියන්නේ අර ගෙවීම් කියන එක. හරිද? එතකොට බදුකුලි කියන එක ලැබෙනවා භූමියට. හරි. ඒතර භූමියට ලැබෙන්නේ බදුකුලි ඒක හරි. ශ්‍රමයට ලැබෙන්නේ මොනවද? වැටුප්. එහෙනම් දෙවෙනියට එන්න ඕනේ වැටුප්. බදුකුලි ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ. වැටුප් කියන එක දෙවෙනියට තියෙන්න ඕනේ. හරිද? ඔන්න හරි. එහෙනම් අනිවාර්යයෙන්ම උත්තරේ වෙන්න ඕනේ එක හෝ දෙක. හරිද? ඒතර ප්‍රාග්ධනයට ලැබෙන්නේ මොනවද? ලාභ. සෝරි ප්‍රාග්ධනයට ලැබෙන්නේ පොලි. හරි. හරි. ප්‍රාග්ධනය කියන එක අතාරින්නකෝ. අනිත් එක ව්‍යවසාය. ව්‍යවසායකට අනිවාර්යයෙන්ම ලැබෙන්නේ මොනවද? ලාභයන්නේ. එහෙනම් මේක තමයි ලාභය. එහෙනම් අනිවාර්යෙන් ප්‍රාග්ධනය කියන එක මට ෂුවර් නැති හින්දා මම ඒක අතෑරියා. හැබැයි ප්‍රාග්ධනයේ පොලිය කියන එක අපිට මෙතනින් පැහැදිලි වෙනවා මේ උත්තරෙන්. ඒ නිසා උත්තරේ බදුකුලී වැටුප් පොලී ලාභ. තේරුණාද ඔයාලට ඒ උත්තර ගත්ත විදිහ? මං තර්ක කළා තමයි උත්තර ගත්තේ. මම මේ ඉස්සලාම මේ පළවෙනි දෙකෙන්ම කියන්නේ භූමිය ශ්‍රමයයි කියන දෙකෙන්ම මම මෙන්න මේ 3යි 4යි කියන දෙක අයින් කළාම දැම්මා. ඒතර මම ඒක ගැන සලකලා බැලුවේ නැහැ උත්තරේ ගද්දි. මේ දෙකෙන් එකක් තමයි සලකලා බැලුවේ උත්තර ගද්දි. හරිද? ඒ විදිහට තමයි MCQ වලට උත්තර හොයාගන්න ඔයාලට හරියටම ෂුවර් නැත්තම්. හරිද? මේක ඔයාලට වැදගත් වෙයි. ඔයාලා A levels ඔය කරද්දිත් වැදගත් වෙයි. මේ වගේම තර්ක කරලා තමයි ගන්න ඕනේ. හරිද?
ඊළඟ ව්‍යාපාර කරේ ඇල්මැති පාර්ශවයන් ව්‍යාපාරය තුළින් විවිධ අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කරනවා. ඔව් ඒක අපි ඉස්සෙල්ලා කතා කරා. ඒ අනුව කළමනාකරන පාර්ශවය අපේක්ෂා කරන අරමුණක් විය නොහැක්කේ කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ කළමනාකරුවන් අපේක්ෂා කරන අරමුණක් නෙමෙයි මෙතන අහන්නේ. මොනවද? කළමනාකරන තීරණ ගැනීම කළමනාකරුවන් අපේක්ෂා කරනවා. ඒක හරි. රැකියා වියුක්තිය වර්ධනය. ඒක නම් ගන්න බෑ. රැකියා තෘප්තිය කළමනාකරුවන් අපේක්ෂා කරනවා. ව්‍යාපාරයටගත් කළමනාකරනකොට තීරණ සාර්ථකත්වය. ඒක කළමනාකරුවන් අපේක්ෂා කරනවා. තරකයන් නැතුවම දෙවෙනි උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ දෙක. 9. අල්මැති පාර්ශවවල විවිධ අරමුණු ඉටුවන පරිදි ව්‍යාපාර කටයුතු කළ යුතුය. ඔව්. එම පාර්ශව මගින් ව්‍යාපාරයේ අපේක්ෂිත දායකත්වයන් අතර ව්‍යාපාර සඳහා හිතකර විවිධ දිරිගැන්වීම් ලබා ගැනීම අපේක්ෂා කෙරේ. කරන්නේ. ව්‍යාපාර සඳහා හිතකර විවිධ දිරිගැන්වීම් ලබා දීම අපේක්ෂා කරන්නේ කාගෙන්ද? උත්තරේ සැපයුම්කරුවන්ගෙන් නම් දිරිගැන්වීම අපේක්ෂා කරන්නේ නැහැ ව්‍යාපාරයක්. සේවකයන්ගෙමුත් දිරිගැන්වීම අපේක්ෂා කරන්නේ නැහැ. කළමනාකරුවෝනුත් ඉන්නේ තීරණ ගන්න ව්‍යාපාරයේ කළමනාකරන තීරණ ගන්න. එහෙනම් දිරිගැන්වීම් බලාපොරොත්තු වෙන්නේ රජේ. ඒ කියන්නේ මෙතනදී අපිට ගන්න පුළුවන් ඔය බදු දිරිගැන්වීම්, බදු සහන, එතකොට නීති රීති, හොඳ හිතකර නීති රීති පනවනවා. එතකොට රජයෙන් දිරිගැන්වීම් අපේක්ෂා කරනවා. ඒතර උත්තරේ 9. 10 ව්‍යාපාර පරිසරය වර්ග කිරීමේදී එකම පරිසරයට අයත් සාධක පමණක් ඇතුළත් වන්නේ. ව්‍යාපාර පරිසරය වර්ග කරද්දී එකම පරිසරයට අයත් සාධක. ඒතකොට ව්‍යාපාර පරිසරයේ කොටස් දෙකයි. අභ්‍යන්තර බාහිර කියලා. එතකොට අභ්‍යන්තර හෝ බාහිර කියන පරිසර වලින් එකම පරිසරයට අයිති වෙන එක තමයි අහන්නේ මෙතනින්. ගණන්දුනුකරුවෝ සැපයුම්කරුවෝ සේවකයෝ කියන කට්ටිය අභ්‍යන්තර පරිසරයේ සාධකයක් අනිත් කට්ටිය බාහිර පරිසරයේ සාධකය. එහෙනම් මේක වැරදි. එකම පරිසරයේ නෙමෙයි. ගණන්දුරුකරුවෝ කියන කට්ටිය බාහිර පරිසරයේ සාධකයක් කළමනාකරුවෝ අභ්‍යන්තර. එහෙනම් ඒකත් ගන්න බෑ. ගණන්දුරුකරුවෝ සැපයුම්කරුවෝ තරංකරුවෝ ආර්ථික පරිසරය ඒක ගන්න පුළුවන්. ඒවා ඔක්කොම බාහිර පරිසරයේ සාධක බාහිර පරිසරයට අයත් සාධක. ගණන්දුරුකරුවෝ සේවකයෝ සේවකයෝ කියන්නේ අභ්‍යන්තර පරිසර සාධකයක්. ඒ හින්දා අනිත් ඒවා බාහිර පරිසර සාධක. එහෙනම් උත්තරේ 3. මට chat එකට දාන්න 10න් 10ම හරි කට්ටිය ඉන්නවද කියලා. 10න් කීයක් ඔයාලගේ හරිද කියලා මට chat එකට දාන්න. 10න් කීයක් හරිද කියලා chat එකට දාන්න. ඒ අතර ඔයාලට ගැටලු තියෙනවා නම් මට මැසේජ් එකක් හරි මේකක් හරි දාන්න. ඒ කියන්නේ ඔයාලා හැමෝටම මේ පාඩම් ටිකේ ප්‍රශ්නයක් නැහැනේ. 10න් 10ම අගේ හරි කට්ටිය ඉන්නවා. 1යි 2යි 3යි 4යි 10න් 9ක් ඉන්නවා. අවුලක් නැහැ. ගොඩ දා ගන්න පුළුවන්. 10ම හරි. ඔව්. අවුලක් නැහැ. ගොඩ දා ගන්න පුළුවන් වලට. මේක නිකන් පොඩි පාඩම් ටිකක් තියෙන්නේ. ඒ කියන්නේ මම වලට මේ මුලින් පටන් ගැනීමක් විතරයි කරේ. ගොඩ දා ගන්න පුළුවන්. ඔයාලට මූලික සංකල්පය ඔළුවට ගියා කියන්නේ ඔයාලා කොමර්ස් කියන විෂයට ගොඩක් ආස කරනවා. හරිද? මේ මට මතකයි මම ඒ කාලේ කොමර්ස් ඉගෙන ගන්නවට පස්සෙත් මට මේවා මාර විදියට ඔළුවට වැදුනා. ඒ නිසා මම කරේම කොමර්ස් පැත්තෙන් තමයි ඉස්සරහට ගියේ. හරිද? අපි 11 ඉඳන් ඉතුරු ටික කරමු තව ටිකකින්. ඊට කලින් මෙන්න මේකට යන්නේ. පළවෙනි ප්‍රශ්නේ මෙන්න මේක. මේක කරන්න මෙන්න මේ ප්‍රශ්නේ. මෙතන පළවෙනි ප්‍රශ්නේ කරන්න. එතන ප්‍රශ්න දෙකක් දෙකක් නෙමෙයි 10ක් තියෙනවා. මෙතෙන් දෙනකම් කරන්න. ප්‍රශ්න 10ක් තියෙනවා. ඒ 10 කරන්න. දෙක ගානේ ලකුණු 20ක් හම්බ වෙනවා 10ට.
ම්ම්, මම ඔයාට දෙන්නම් විනාඩි එකටත් විනාඩි 8ක් දෙන්න. ලොකු අවුලක් නැහැ. එච්චර ලොකු අවුලක් නැහැ. ඡේදය කියවලා තියෙන්නේ සමහර ඒවාට ඡේදයෙන් උත්තර ප්‍රශ්න අහලා ඇති. මම දන්නේ නැහැ කොහොමද තියෙන්නේ කියලා. මමත් ප්‍රශ්නේ කියවන්න ඔයාලත් එක්කම තමයි. ඒ නිසා විනාඩි 8ක් දෙන්නම් 8ෙන් කරන්න. විනාඩි 8ෙන් කරන්න ඊට පස්සේ අපි සාකච්ඡා කරලා ව්‍යාපාර සංවිධානය ගැන කතා කරමු.
ඉවරයි නේද? ඒකත් අවුලක් නෑනේ. ඔයාලට පරණ පාඩම් ටික මතක් වෙන්නේ නැති. මම සාකච්ඡා කරන්නම් මේක. හේන් ගොවිතැන හා කුඹුරු ගොවිතැන තම ජීවිකාව කරගත් පවුලක උපන් ශාමින්ද උත්සාහවන්ත තරුණයෙකි. ඔහු දිනක් මිලදීගත් ලොතරැයි පතකට රුපියල් ලක්ෂයක දිනුමක් විය. ඔහු මෙම මුදල යොදවා තම නිවස ඉදිරිපිට එළවලු අලෙවි කිරීමේ වෙළඳසැලක් ආරම්භ කර පවත්වාගෙන යයි. හරි. එයාට ටිකට් එකක් ඇදලා තියෙනවා ශාමින්දට. එළවලු අලෙවි කිරීමේ වෙළඳසැලක් තමයි එයා ආරම්භ කරලා පවත්වාගෙන යන්නේ. හරි. ශාමින්ද විසින් පවත්වාගෙන යන ව්‍යාපාරය කුමන වර්ගයේ ව්‍යාපාර සංවිධානයකට අයත් වේද? මොකද්ද මේ ව්‍යාපාරය? ව්‍යාපාර සංවිධානයක ඊළඟ පාඩම ඒක ඔයාලා දන්නව ඇතිනේ මං කියලා දෙන්නාට වැඩිය. අපි පේපර්ස් එක්කම යන්න. මොකද්ද මේ ව්‍යාපාර සංවිධානය? ශාමින්ද කියන එක්කනා එයාගේ සල්ලි යොදවලා ව්‍යාපාරය ආරම්භ කළා තියෙන්නේ. ඒ කියන්නේ ඒක කේවල ස්වාමි ව්‍යාපාරයක් නැත්නම් ඒක පුජ්‍යල ව්‍යාපාරයක් නැත්නම් තනි පුජ්‍යල ව්‍යාපාරයක්. ඔය ඕන එකට උත්තරය ලකුණු දෙකයි. දෙවෙනි එක මේ ව්‍යාපාරය මගින් ඉටු කරන මිනිස් අවශ්‍යතාවය සඳහන් කරන්න. අවශ්‍යතාවය ගැන අහන්නේ. එළවලුනේ අලෙවි කරන්නේ. ඒ කියන්නේ එළවලු කියන්නේ උවමනාවක්. මොන අවශ්‍යතාවයේ උවමනාවක්ද එළවලු කියන්නේ? ආහාර කියන අවශ්‍යතාවයේ උවමනාවක්. ඒ කියන්නේ අවශ්‍යතාවය ආහාර. දෙවෙනි එක මේ ව්‍යාපාර සංවිධානය සම්බන්ධ පවතින වාසි දෙකක් ලියන්න. ඒ කියන්නේ මෙම ව්‍යාපාර සංවිධානය සම්බන්ධව පවතින වාසි දෙකක් ලියන්න කියන්නේ. ඒ කියන්නේ කේවල සම ව්‍යාපාරයක වාසි දෙකක් තමයි ඔය අහන්නේ. මොනවාද කේවල සම ව්‍යාපාරයක වාසි? පහසෙන් ආරම්භ කර පවත්වාගෙන යාමට හැකි නෛතික පුජ්‍යලභාවයක් නොමැතිවීම ලාභය තමා විසින්ම භුක්ති විඳීමට හැකියවීම එතකොට නෛතික පුජ්‍යලභාවයන් නොමැතිවීම කියන එක නිකන් දෙපැත්තකට යනවා වගේ. ඉතින් ඒ වගේ දේවල් ලියන්න නැතුව ඉන්න මේවා ඉක්මනටලා හොඳටම ලකුණු ගන්න පුළුවන් ලේසි දේවල්. එතකොට තමා විසින්ම ප්‍රාග්ධනය යොදවීමට ඒතොර මේ ලැබෙන ලාභය තමා සතු වීම ඉක්මනින්ම ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේ ඕනෑම වාසි දෙකක් ලියලා තියෙනවා නම් ලකුණු දෙකක් දාගන්න. මේකේ පොතේ තියෙන ව්‍යාපාර සංවිධානය කියන පාඩමේ කේවල ස්වාමි ව්‍යාපාරයක ආමේ තියෙන්නේ ලක්ෂණවල කොටසත් අපි වාසියක් විදියට ගන්න පුළුවන්. මේ ලක්ෂණ ටිකම වාසියක් විදියට ලියන්න පුළුවන්. හරිද? එතකොට ආයිතිකරු ප්‍රාග්ධනය අයිතිකරුවන් විසින්ම ඒතර ඒ කියන්නේ ලාභ කියන එක නැතුව ලාභේ තනියම භුක්ති විඳීමට හැකියවීම. එතකොට ලියාපදිංචි අනිවාර්ය නොවීම කියන එක වාසියක්. මේ තියෙන්නේ. පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් සියලු ලාභ අයිතිකරු සතු වීම, රහස්‍යභාවය ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ තමන්ගේ ව්‍යාපාරයේ තියෙන කට්නේ තොරතුරු එළියට යන්නේ නැහැ. තමන්ගේ දක්ෂතාවය උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒවා තමයි කේවල සංව්‍යාපාරයක තියෙන වාසි. ඊළඟ ප්‍රශ්නේ මෙම ව්‍යාපාර සංවිධානය සම්බන්ධව පැවතිය හැකි අවාසි දෙකක් ලියන්න කියලා කියනවා. අවාසි දෙකක්. මොනවාද අවාසි? අර අතනම තිබ්බා අවාසි. මේ තියෙන අවාසි. අවාසි තමයි මේ අලාභයක් වේ නම් මේක තනිව දරා ගන්න වෙනවා. ඊළඟට නීතිමය පුජ්‍යල භාවයක් නැති එක අවාසි. නීතිමය පුජ්‍යල භාවයක් කියලා කියන්නේ මේ ව්‍යාපාරයේ ඒ කියන්නේ නීතිය ඉදිරියේ ව්‍යාපාරයේ ව්‍යාපාරයේ කියන්නේ පුජ්‍යලයකගේ නමින් නෙමෙයි හඳුන්වන්නේ ව්‍යාපාරයේ නීතිය ඉදිරියේ හඳුන්වන්නේ අයිතිකරුගේ පෞද්ගලික නමෙන්. ඒකයි මේ කියන්නේ අවාසියක් කියලා. ඊළඟට වගකීම අසීමිතයි මේ ප්‍රාග්ධනය රැස් කරගන්න දුෂ්කරයි. එතකොට තනිව ගන්න තීරණ ඇතැම් විට අසාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි මේ අවාසි විදියට තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ මෙම ව්‍යාපාර සංවිධානය සම්බන්ධව පැවතිය හැකි අවාසි දෙකක් හරි මේ ව්‍යාපාර සම්බන්ධයෙන් පොදුවේ පැවතිය හැකි ව්‍යාපාර අරමුණු දෙකක් ලියන්න.
ව්‍යාපාර අරමුණු දෙකක් ලියන්නේ කියලා කියන්නේ මේ ව්‍යාපාර සම්බන්ධයෙන් කියන්නේ කේවල ස්වාමි ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණු දෙකක්. අර අපි ඉස්සෙල්ලා කතා කරපු ප්‍රධාන අරමුණු දෙකත් මෙතෙන්ට ලිව්වට වරද්දක් නැහැ. ඒ කියන්නේ ලාභය ලාභය ඒ කියන්නේ ලාභය ලබා ගැනීම එතකොට පාරිභෝගිකයන්ට හොඳ මේ ගුණාත්මක සේවාවක් ලබා දීම මොකද්ද ප්‍රධාන අරමුණු දෙක අපි ඉස්සෙල්ලා කතා කරේ ව්‍යාපාර පසුබිම මේ මේකෙදි ලාභය ඉපැයීම සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම කියන එකත් මෙන්න මෙතෙන්ට ලිව්වා නම් වැරද්දක් නැහැ. මොකද ව්‍යාපාරයක් සම්බන්ධයෙන් නෑ මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් නෙමෙයි තියෙන්නේ සෝරි ව්‍යාපාර සම්බන්ධයෙන්. එහෙනම් හරි උත්තරේ මම කියපු දෙකම තමයි එන්න ඕනේ. හරිද? ලාභය ලැබීම සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. ඊට පස්සේ එම අරමුණ ඉටු කර ගැනීමේදී පැවතිය හැකි උපාරමුණු දෙකක් ලියන්නලු. උපාරමුණු දෙකක් කියලා කියන්නේ අර අපි මෙතන ඉගෙන ගත්ත ව්‍යාපාර පසුබිමේදී මෙන්න මේ ටික. මේ තියෙන්නේ ප්‍රධාන අරමුණු දෙක. මෙන්න මේ ටික තමයි උපාරමුණු ටික. රැකියාව උත්පාදනය, සේවක සුබසාධනය සැපසීම, භාණ්ඩ හා සේවාවල මිල ගණන් ගුණාත්මක මොකද්ද භාණ්ඩ හා සේවාවල ගුණාත්මක භාවය නැංවීම වගේ මේ අර අරමුණු අර දෙක තමයි ප්‍රධාන අරමුණු දෙක. ඊට අමතරව මොන හරි අරමුණු දෙකක් ලියලා තියෙනවා නම් ගැලපෙන ලකුණු දෙකයි. මේ ව්‍යාපාරයේ සම්බන්ධයෙන් පැවතිය හැකි ශක්තියින් දෙකක් ලියන්නේ කියලා තියෙනවා. ඒ කියන්නේ මේක කේවල සම ව්‍යාපාරයක්. ශක්තියින් කියලා කියන්නේ මෙන්න මේකෙන් බලලා තමයි ලියන්න ඕනේ. මොනවාද ශක්තියින්? ලොත් අයිතිකරු සතුව රුපියල් ලක්ෂයක ලොතරැයි දිනුමක් තිබීම ලොතරැයි දිනුවක මුදල් තිබීම ඒ කියන්නේ හොඳ ප්‍රාග්ධනයක් ඒ කියන්නේ යාට ප්‍රාග්ධනයක් තියෙනවා ඊළඟට ශක්තියක් තමයි ශක්තියින් දෙකක් ලියන්න කියලා කියනවා හේන් ගොවිතැන හා කුඹුරු ගොවිතැන ශාමින්ද පුරුදු වී සිටීම. මොකද ඒක එළවලු වගා කිරීමේදී ඒ කියන්නේ එළවලු සම්බන්ධ බිස්නස් එකක් කරද්දී ඒක යාට වැදගත් වෙනවා. ඒක යාගේ ශක්තිය. ඊළඟට පැවතිය හැකි දුර්වලතා දෙකක් ලියන්න කියලා තියෙනවා. දුර්වලතා නම් මෙන්න මේ ඡේදයෙන් හොයාගන්න අමාරුයි අපිට. ම්ම් අපිට ලියන්න පුළුවන් දුර්වලතාවයක් විදිහට ලැබෙන මුදල ඒ කියන්නේ මෙයා ගාව තියෙන මෙයා සතුව තියෙන මුදල ප්‍රමාණවත් නොවීම දුර්වලතාවයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ එළවලු අලෙවි කිරීමට එළවලු අලෙවි කිරීම සම්බන්ධව විශේෂ දැනුමක් කියන්නේ නොමැතිවීම කියන එක ගන්න පුළුවන්. ඊට අමතරව අර විශේෂ මොකද්ද උපකරණ නොමැතිවීම ගන්න පුළුවන්. ඒතර කියන්නේ දැන් තරාදි වගේ උපකරණ වල හිඟතාවය වගේ ඒ වගේ කරුණක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ව්‍යාපාරයට මුහුණ දීමට සිදුවිය හැකි අවස්ථා දෙකක් ලියන්න කියන අවස්ථා දෙක තමයි නිවස ඉදිරිපිට කියන්නේ නිවස ඉදිරිපිට අලවිසල පිහිටා තිබීම නැත්නම් ගන්න පුළුවන්. ඊට පස්සේ අවස්ථා දෙකක් ගන්න පුළුවන්. දැන් මෙතන ඡේදෙන් නම් මේ මෙතනින් අවස්ථාවක් හොයාගන්න අමාරුයි. ආ ශක්තියකට ගන්න පුළුවන් ශාමින්ද උත්සාහවන්ත තරුණයෙකු වීම කියන එක ශක්තියකට ගන්න පුළුවන්. හරිද? එකක් ගන්න පුළුවන්. අවස්ථාවක්. මෙතන අවස්ථාවක් කියන එක නෑ. එකයි ගන්න පුළුවන් අවස්ථාවක්. ගෙදර ආසන්නයේම කඩේ දාලා තියනවා කියන්න පුළුවන්. sorry. අවස්ථාවකට ගන්න පුළුවන් තව හොඳ යහපත් තරඟකරුවන් අඩුවීම යහපත් පරිසරයක ව්‍යාපාරයේ වෙළඳසැල කටයුතු පවත්වාගෙන යාම ආරම්භ කර පවත්වාගෙන යාම වගේ දේවල් ගන්න පුළුවන්. මුහුණ පීමට සිදුවේ හැකි තර්ජන දෙකක් ලියන්න පුළුවන්. තර්ජන වලට ගන්න පුළුවන් මෙතන මේ දේශගුණික සාධක නිසා එළවලු වල හිඟතාවයක් වෙන බව වැස්ස වගේ දේවල් වලදී කියන්නේ ස්වභාවික අපදා නිසා එළවලු වල හිඟතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒවා බාහිර පරිසර සාධකයන් ඊට අමතරව එළවලු මිල ගණන් වෙළඳ පොලේ එළවලු මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ
මිල අඩු වෙන්න පුළුවන්. එතකොට මෙයාට අලාභ ලබන්න පුළුවන්. ඊට අමතරව තරඟකරුවන්ගේ මිල ගණන් මේ ශාමින්දගේ මිල ගණන් වලට වඩා අඩුවීම තර්ජනයක්. ඒ වගේ දේවල්. මිනිස් අවශ්‍යතා හතරක් සඳහන් කරන්නේ නෑ. ඒක නෑ. එතන 10ක් තියෙනවා. දෙකෙන් දෙවරක් 10යි 20යි. මං හිතනවා ඒ ටිකත් හරියට ඇති කියලා ඔයාලා ලියලා. ඒකේ ඔක්කොම හරිනේ 10න් 10 සෝරි 20න් 20ම තියෙනවානේ. chat එකට දාන්න බලන්න. මොන හරි ගැටලු තියෙනවා නම් මේ ගෲප් එකට දාන්න මේ ෆොටෝ එකක් අපිට ඒතොර ඒක සාකච්ඡා කරන්න පුළුවන්. මම යනවා දැන් තුන්වෙනි පාඩමට ව්‍යාපාර සංවිධානය මේක තමයි අන්තිම පාඩම අද කතා කරන. එතකොට ව්‍යාපාර සංවිධාන ගැන කතා කරද්දී ව්‍යාපාර සංවිධාන කියන්නේ තුන්වෙනි පාඩම. ඔයාලගේ 10 වසරේ තියෙන මේකත් වැදගත් වෙනවා ඔයාලට එක්සෑම් එකේදී ගොඩක් ප්‍රශ්න අහන්න පුළුවන් පාඩමක් මේක. මොකද අනික අර මේ ඔයාලට ගැටලු සහගත වෙන ප්‍රශ්න. ඒ කියන්නේ වැරදෙන්න පුළුවන් ප්‍රශ්න අහන්න පුළුවන් පාඩමක් තමයි මෙන්න මේ පාඩම. හරි එහෙනම් මේක ගැන චුට්ටක් බලාගෙන ඉන්න එක සැලකිලිමත් වෙන්න පුළුවන් පාඩමක්. වෙන්න ඕන පාඩමක්. ව්‍යාපාර සංවිධාන ගැන කතා කරද්දී ව්‍යාපාර සංවිධාන වර්ග තුනක් තියෙනවා. එකක් හිමිකාරත්වය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග තියෙනවා, අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග තියෙනවා, පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන තියෙනවා. හිමිකාරත්වය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග ගත්තොතින් එහෙම හරිද? හිමිකරුවන් කියලා කියන්නේ ව්‍යාපාරයට අරමුදල් යොදවලා හරිද? අවදානම් දරන පුජ්‍යලය තමයි හිමිකරෝ කියලා කියන්නේ. ඔව් ව්‍යාපාරයක් උපයන ලාභ භුක්ති විඳින්නෙත් පාඩු විදදරා ගන්නෙත් ඒ ව්‍යාපාරයේ අයිතිකරු. ඒතොර හිමිකාරත්වය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කොටස් දෙකයි පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන සහ රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන කියලා. ඒතොර මේක මෙන්න මේ වගුව හොඳට මතක තියාගන්න. හිමිකාරත්වය අනුව කොටස් දෙකයි පෞද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ කියලා. ඒතර පෞද්ගලික අංශයේ මේ ඒක පුජ්‍යල ව්‍යාපාර සහ උල් ව්‍යාපාර සංස්ථාපිත සමාගම් සම්පකාර සමිති සමිති සංවිධාන තියෙනවා. රාජ්‍ය අංශයේ නැත්තම් පොදු අංශයේ ව්‍යාපාර සංවිධාන මධ්‍යම රජය පළාත් සභා පළාත් පාලන ආයතන වගේ දේවල් ඒවා රජය යටතේ තියෙන ඒවා. අපි මේවට රාජ්‍ය අංශයේ ව්‍යාපාර කියලා කියනවා පොදු අංශය කියලා කියනවා. දෙකම එකයි. එතකොට පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන ගැන විස්තර කරලා තියෙනවා රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන ගැන විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන කොටස් දෙකක් තියෙනවා. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සහ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. ඒතර ලාභ අරමුණු කරගත් ව්‍යාපාර කොටස් දෙකකට බෙදනවා පෞද්ගලික පොදු කියලා. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරත් පෞද්ගලික පොදු කියලා කියනවා. ඒ කියන්නේ ලාභ අරමුණු කරගත් පෞද්ගලිකාංශයේ ව්‍යාපාර කියලා කියන්නේ ලාභය අරමුණු කරගත්ත පෞද්ගලිකාංශය. පෞද්ගලිකාංශයේ තියෙන ව්‍යාපාර. ඒක පුජ්‍යල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම් තමයි උදාහරණ විදියට ගන්න පුළුවන්. තව තියෙනවා ලාභ අරමුණු කරගත්ත හැබැයි පොදු. හරිද පොදු කියලා කියන්නේ රාජ්‍යාංශේ. රාජ්‍යාංශේ ව්‍යාපාර තියෙනවා. ඒව රාජ්‍ය සමාගම්. ඒ කියන්නේ රාජ්‍යාංශයේ තියෙන රාජ්‍ය සමාගම් ලාභ අරමුණු කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරිද? මේක තමයි රාජ්‍යාංශයේ රාජ්‍ය සමාගම් කියලා කියන්නේ. ඔන්න ඔය ලාභ අරමුණු කරගත්ත පදනමින් යන්නේ. මේක හොඳට මතක තියාගන්න. මෙන්න මේ මම මේ රවුම් කරන ටික. ඒව අමතක වෙනවා. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර කියලා කියන්නේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර පෞද්ගලික අංශයේ තියෙනවා පොදු අංශයේ තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය අංශයේ තියෙනවා. උදාහරණ තමයි පෞද්ගලික අංශයේ තියෙන ලාභ අරමුණු කරගන්න නැති ව්‍යාපාර තමයි සමුපකාර සමිති සංවිධාන කියලා කියන්නේ. සමුපකාර සමිති සංවිධානයි කියලා කියන්නේ ඒවා. ඊළඟට ලාභ අරමුණු කර නොගත් පොදු අංශයේ ව්‍යාපාර තමයි රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තු කියලා කියන්නේ. හරිද? ඒ ටික හොඳට මතක තියාගන්න. මේවා ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. රාජ්‍ය අංශයේ තියෙන ලාභ අරමුණු කරගත් ව්‍යාපාරය මොකක්ද කියලා ඇහුවොත් ඒව රාජ්‍ය සමාගම්. හරිද? ඊට පස්සේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාර හඳුන්වලා දෙනවා. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර හඳුන්වලා තියෙනවා. ඊළඟට පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන බෙදෙනවා කීපයකට. ඒ කියන්නේ කොටස් දෙකයි එකක්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ මහා පරිමාණ ව්‍යාපාර කියන එක.
ඒතර ඔයාලා ඒ ලෙවල් වලට කොමර්ස් ඉගෙන ගන්නවා නම් සුළු කියන එක වෙනම මේ කැටගරි එකක් විදියට යනවා. මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සුළු පරිමාණ ව්‍යාපාර, මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මහා පරිමාණ ව්‍යාපාර කියලා කොටස් තුනකට බෙදලා තමයි ඉගෙන ගන්නෙ. හැබැයි ඔයාලා O level මට්ටමේදී ඉගෙන ගන්න ව්‍යාපාර සංවිධාන පරිමාණය අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ මහා පරිමාණ ව්‍යාපාර කියලා. ඒතර පරිමාණය ගැන කතා කරද්දී අපිට නිශ්චිත නිර්ණායක ලොකු ඒ කියන්නේ මේ දීලා තියෙනවා. ඔයාලගේ විෂය යටතේ ප්‍රමාණාත්මක නිර්ණායක කීපයක් ඔයාලට දීලා දෙනවා. මෙන්න මේ ටික ටිකක් මතක තියාගන්න. ඔයාලට පරිමාණය ගැන අර්ථ දක්වන්නාවදී මේ වගේ දේවල් පාවිච්චි කරලා අර්ථ දක්වන්න. ව්‍යාපාරයේ ප්‍රාග්ධන ප්‍රමාණය අනුව, සේවක සංඛ්‍යාව අනුව, භාවිත කරන බලශක්ති ප්‍රමාණය, ව්‍යාපාරයට ඇති වෙළඳපොළ කොටස. ව්‍යාපාරයට ඇති වෙළඳපොළ කොටස කියලා කියන්නේ ඔයාලා ඉගෙනගෙන ඇති 11 වසරේ කොමර්ස් වල කොටස් වෙළඳපොළ ගැන. මං හිතන්නේ ඉගෙනගෙන තියෙනවා නැත්නම් 10 වසරේ අන්තිමට හරි ඉගෙනගෙන තියෙනවා. සංස්ථාපිත සමාගම් වල කොටස් ගන්න මිලදී ගැනීම විකුණන විකිණීම කරන්නේ ශ්‍රී ලංකාවේ තියෙනවා කොටස් වෙළඳපොළ. කොටස් සෝමාරුව කියලා කියනවා. ඔකට ඔන්න ඔකෙන්. ඊට ව්‍යාපාරයට ওই කොටස් 150කට වඩා වැඩි නම් යම් පුජ්‍යලයකට ව්‍යාපාරික කොටස් එයාට ඒ ව්‍යාපාරයේ අයිතිකාරීත්වය හම්බ වෙනවා කියලා තමයි කියන්නේ. හරිද? ඒතර ව්‍යාපාරයේට වෙළඳපොළ කොටස ගැන කතා කරනකොට ඔය කියන කොටස් වල අයිතියත් බලපානවා. ඊට අමතරව වෙළඳපොලේ කොච්චර ප්‍රමාණයක් මේ භාණ්ඩය හා සේවාව තියනවාද කියන එක ගැන තමයි වෙළඳපොළ කොටසේදී කතා කරන්නේ. කියන උදාහරණයක් විදියට යුනිලිවර් කියන බ්‍රෑන්ඩ් එක ඔයාලා දන්නවා. ලයිෆ් බෝයි, ලක්ස් වගේ දේවල් යුනිලිවර් බ්‍රෑන්ඩ් එක යටතේ තියෙන්නේ. ඒතර ඒ යුනිලිවර් කියන බ්‍රෑන්ඩ් එකට කොච්චර ව්‍යාපාර කොටස් වෙළඳපොළ කොටසක් තියනවද? 50%කට වැඩිය මං හිතන්නේ වෙළඳපොළ කොටසක් තියෙනවා ඒ බ්‍රෑන්ඩ් එකට. ඒතර අනිත් බ්‍රෑන්ඩ් ඔක්කොම තියෙන්නේ අනිත් කොටස. අන්න ඒව තමයි වෙළඳපොළ කොටස කියලා කියන්නේ. හරිද? වෙළඳපොළ කොටස වැඩි නම් මහා පරිමාණ කියන ගණයට තමයි ඔයාලගේ මට්ටමේදී කතා කරන්නේ. ඊළඟට සුළු හා මධ්‍ය පරිමාණ කියලා කියන්නේ මෙන්න මේ වගේ දේවල් අඩු. ප්‍රාග්ධන ප්‍රමාණය අඩු, සේවක සංඛ්‍යාව අඩු, භාවිතා කරන ශක්ති ප්‍රමාණය අඩු, ව්‍යාපාරයට ඇති වෙළඳපොළ කොටස අඩු ඒවා තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියලා කියන්නේ. ඕකෙම අනිත් පැත්ත. ප්‍රාග්ධන ප්‍රමාණය වැඩි, සේවක සංඛ්‍යාව වැඩි, භාවිත කරන ශක්ති ප්‍රමාණය වැඩි, ව්‍යාපාරයට ඇති වෙළඳපොළ කොටස වැඩි ඒවා තමයි මහා පරිමාණ ව්‍යාපාර සංවිධාන කියලා කියන්නේ. හරිද? ඒතර විශාල සේවකයන් ප්‍රමාණයක් සේවය කරන කර්මාන්ත තමයි මහා පරිමාණ ව්‍යාපාර කියලා කියන්නේ. ඊළඟට අපි දැන් අර කතා කරපු ව්‍යාපාර සංවිධාන මේ වර්ග පුළුල්ව සාකච්ඡා කරලා තියෙනවා මෙතන. එන්න ඒ ටිකක් වැදගත් වෙනවා ඔයාලට ලියන ප්‍රශ්නවලදී. ගොඩක්ම ලියන ප්‍රශ්නවලදී ඒවා වැදගත් වෙනවා. ඒක පුජ්‍යල ව්‍යාපාර හිමිකාරත්වය අනුව එක් පුජ්‍යලයක විතරක් ඉන්න ව්‍යාපාර ඒවා. ඒක පුජ්‍යල ව්‍යාපාර ලක්ෂණ දීලා තියෙනවා. අයිතිකරු විසින් යොදවන ප්‍රාග්ධනයේ ලාභ තනිය භුක්ති විඳිනවා වගකීම අසීමිතයි නීතිමය පුජ්‍යලභාවයක් නැහැ. නීතිමය පුජ්‍යලභාවයක් නැහැ කියන එකේ සරලම තේරුම නීතිමය පුජ්‍යලභාවය කියලා කියන්නේ ව්‍යාපාරයේ නීතිය ඉදිරියේ පුජ්‍යලයක විදියට හඳුන්වනවා කියන එක. තොර තනි පුජ්‍යල ව්‍යාපාරයකට නීතිමය පුජ්‍යලභාවයක් නැහැ කියලා කියන්නේ ව්‍යාපාරය ඒ කියන්නේ තනි පුජ්‍යල ව්‍යාපාරය නීතිය ඉදිරියේ හඳුන්වන්නේ ඒ ව්‍යාපාරයේ නමින් නෙමෙයි ඒ ව්‍යාපාරයේ අයිතිකරුගේ නමින්. හරිද? දැන් උදාහරණයක් විදිහට මට ව්‍යාපාරයක් තියෙනවා මොකක් හරි නමකින්. එතකොට ඒ මොකක් හරි නමකින් කියලා කියන්නේ මේ කියන්නේ මං තනි පුජ්‍යල ව්‍යාපාරයක් තියෙන්නේ මගේ ව්‍යාපාරය ලියාපදිංචි කරලා නැහැ මොකුත් නැහැ මම ව්‍යාපාරයක් කරගෙන යනවා. එතකොට මොකක් හරි නීතිමය ප්‍රශ්නයකට මම කෝට් එකට යද්දී කියන්නේ නීතිය ඉදිරියට යද්දී මගේ නම තමයි ඒ නීතිය ඉදිරියේ මේ හඳුන්වන්නේ. හැබැයි මගේ ව්‍යාපාරයේ නම නෙමෙයි. ඒකයි නීතිමය පුජ්‍යලභාවයක් නැහැ කියලා කියන්නේ. අකණ්ඩ පැවැත්මක් නොමැති වීම කියලා කියන්නේ අයිතිකරු මිය ගියාම උමතු වීම කියලා කියන ඔය පිස්සු හැදීම වගේ කියන එකට. ඒ වගේ වෙලාවකදී මේ
ඒ ව්‍යාපාරය අවසන් වෙන්න පුළුවන්. ලියාපදිංචිය අනිවාර්ය නොවීම. අන්න මේක වැදගත්. නීතිමය පුජ්‍යලභාවයයි ලියාපදිංචියයි කියන එකේදී චුට්ටක් වැදගත් කරුණු කීපයක් තියෙනවා. ඒ ටික මතක තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් තනි පුජ්‍යල ව්‍යාපාරය ලියාපදිංචි කිරීම අනිවාර්ය නෑ. හරිද? හැබැයි අයිතිකරුගේ නමට පරිබාහිර නමකින් කියන්නේ අයිතිකරුගේ සම්පූර්ණ නම හැර වෙනත් නමකින් පවත්වාගෙන යනවා නම් අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ මෙන්න මේ ටික මේ විදිහටම කටපාඩම් කරගත්තත් පාඩු නෑ. මෙන්න මේක. අදාළ මේ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කළ යුතුය. ඒක ඒ විදිහටම කටපාඩම් කරගත්තත් අවුලක් නැහැ. හරිද? එතකොට ඒක පුජ්‍යල ව්‍යාපාර ක්‍රමේ වාසි ගැන කතා කරොත් මේ තියෙන්නේ වාසි ටික ඒ ටික ඔයාලා කියවලා තේරුම් ගන්න. මේ තියෙන්නේ අවාසි ටික. හවුල් ව්‍යාපාර හවුල් ව්‍යාපාර වලදී වැදගත් වෙනවා හවුල් ව්‍යාපාරයේ පනත් කීපයක් තියෙනවා. එතකොට මේක තමයි වැදගත් පනත මේක වැදගත් පනතක්. ඒ කියන්නේ 1890 හවුල් ව්‍යාපාර ආචාර පනත තමයි හවුල් ව්‍යාපාර වලට බලපාන පනත. බලපාන පනත 1890 හවුල් ව්‍යාපාර ආචාර පනත. එතකොට හවුල් ව්‍යාපාරවල යෙදෙන වෘත්තීන් කීපයක් දාලා තියෙනවා ගණකාධිකාරීවරුන් නීතිඥයන් බදු නිලධාරීන් සහ වෛද්‍යවරුන් වගේ කට්ටිය තමයි හවුල් ව්‍යාපාරවල පවත්වාගෙන යන්නේ. හවුල් ව්‍යාපාරවල ලක්ෂණ තමයි සමාජික සංඛ්‍යාව ආම වශයෙන් මේක මතක තියාගන්න ඕනේ. සමාජික සංඛ්‍යාව ආම වශයෙන් දෙන්නෙක් ඉන්නවා උපරිමයේ ඉන්නේ 20යි. 2007 අංක 7 දරන සමාගම් පනත අනුව මේක කියලා තියෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පනතෙන් තමයි මෙන්න මේ හවුල් ව්‍යාපාරයක තින්න සමාජික සංඛ්‍යාව ගැන නිර්ණායක දාලා තියෙන්නේ. ඒක මතක තියාගන්න ඕනේ. මොකද්ද පනත? 2007 අංක 7 දරන සමාගම් පනත. එතකොට හවුල් ව්‍යාපාරයක් ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයක් ආරම්භ වෙන්න නම් හවුල් ගිවිසුමක් තියෙන්න ඕනේ. එතකොට හවුල් ගිවිසුමේ හවුල්කරුවන් අතර ඇති කරගන්න එකඟතාවයන් තමයි ඇතුළත් වෙන්නේ. මේ ගිවිසුම් ලිඛිත වෙන්න පුළුවන්, වාචික වෙන්න පුළුවන්, ව්‍යංගාර්ථව වෙන්න පුළුවන්. ලිඛිත වාචික කියන එක ඔයාලා දන්නවා. ව්‍යංගාර්ථයෙන් කියලා කියන්නේ ඇඟවීමෙන් කියන එක. ඒ කියන්නේ ඇඟවීමෙන් මොකක් හරි එක්ස්ප්‍රෙෂන් මොකද්ද? මොකක් හරි අඟවනවා. ඒකෙන් ඔයාලට පුළුවන් මේ ව්‍යංගාර්ථයෙන් කියලා කියන්නේ ඒකට. හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඒතර වංචා වැළැක්වීමේ ආචාර පනතට අනුව ව්‍යාපාරයේ ආරම්භක පනත. එතකොට පනත් කීපයක් තියෙනවා හවුල් ව්‍යාපාර පාඩමේදී ඉගෙන ගන්න. එකක් 2007 අංක 7 දරන පනත. ඒකෙන් කියන්නේ හවුල් ව්‍යාපාරයක ඉන්න පුළුවන් සමාජික සංඛ්‍යාව ගැන. හවුල් ව්‍යාපාර සඳහා බලපාන ආචාර පනත තමයි හවුල් ව්‍යාපාර ආචාර පනත 1890. අනිත් එක තමයි වංචා වැළැක්වීමේ ආචාර පනත. මේකෙදි කියන්නේ හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය 18 හෝ ඊට වැඩි නම් හවුල් ව්‍යාපාරයේ ලිඛිත කිවිසුමක් යටතේ පවත්වාගෙන යන්න ඕනේ කියන එක. දැන් මේක 1000ක් කියන්නේ දැන් පොඩි ගාණක්. මේක මේ ඉස්සර ඉඳන්ම අවුරුදු ගාණක් තිස්සේ ආපු ආචාර පනතක්. ඒ කාලේ ඉඳන් ආචාර පනත් කියලා කියන්නේ ලංකාවට නිදහස ලැබෙන්නත් කලින් ඉඳලා තිබ්බ පනත්. ඒ කියන්නේ හදපු පනත්. ඒ කියන්නේ මේ ඉංග්‍රීසින්ගේ කාලේ හදපු ඒවා. ඒ කියන්නේ ඒවා තාම තියෙන්නේ 1000 කියන මට්ටමේ. 1000 කියන එක පොඩි ගාණක් නේ. ඉතින් අනිවාර්යයෙන්ම දැන් ආරම්භ කරන හවුල් ව්‍යාපාර රුපියල් 1000ට වඩා වැඩි. ඒ නිසා ලිඛිත කිවිසුමකින්ම තමයි පවත්වාගෙන යනවා කියන්නේ තර්කයක් නැතුවම පවත්වාගෙන යන්නේ. එතකොට ලිඛිත කිවිසුමට අපි කියන්නේ හවුල් ඔප්පුව කියලා. හවුල්කරුවන්ගේ වගකීම. ඒතොර ඒ දෙක හවුල් ව්‍යාපාරවල මේ ටික වැදගත් වෙනවා. මේකයි මේ 50 ටික වැදගත්. වගකීම අසීමිතයි තනි පුජ්‍යල ව්‍යාපාරවල වගේම හවුල් ව්‍යාපාර ලියාපදිංචියත් අනිවාර්ය නැහැ. හැබැයි අර හවුල්කරුවන්ගේ සම්පූර්ණ නමයෙන් පරිබාහිර නමකින් පවත්වාගෙන යනවා නම් අර විදිහටම මේ කේවල සම ව්‍යාපාර ලියාපදිංචි කරා වගේම ලියාපදිංචි කරන්න ඕනේ. ඒකෙත් නෛතික පුජ්‍යල භාවයක් නැහැ. අකණ්ඩ පැවැත්මක් නැහැ. මේ ටික අවාසි ඒ ටිකත් බලා ගන්න. ඊළඟට සංස්ථාපිත සමාගම්.
සංස්ථාපිත සමාගම් වලට බලපාන නීතියත් ඔයාලා මතක තියාගන්න 2007 අංක 7 දන්න සමාගම් පනත. ඒතර මේවට නෛතික පුජ්‍යල භාවයක් තියෙනවා. කොටස් නිකුත් කරනවා නිකුත් කරලා ප්‍රාග්ධනය සපයා ගන්න පුළුවන්. කොටස් හිමියන්ගේ වගකීම සීමිත වෙන සමාගම් තියෙනවා. ඒවා සංස්ථාපිත සමාගම් කියලා කියනවා. කොටස් නිකුත් කරනවා කියලා කිව්වේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාවේ තියෙනවා කොටස් වෙළඳපොළ. දැන් ලංකාවේ තියෙන සමාගම් වලට ඒවා සීමා සහිත පොදු ලැයිස්තුගත පොදු සමාගම් කියලා තමයි කියන්නේ. ඒ වගේ කොටස් නිකුත් කරන. ඒ කියන්නේ ව්‍යාපාරයේ ප්‍රාග්ධනය වැඩි කරගන්න ව්‍යාපාරයේ කොටසක් මිලට ගන්න කියලා මිනිස්සුන්ට ආරාධනා කරනවා වගේ දෙයක් තමයි ඔය කොටස් විකුණනවා කියලා කියන්නේ. ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් වෙයි. ලොකුවට වැදගත් නැහැ ඕ ලෙවල් මට්ටමේදී. හරිද? ඒතොර ඒ වගේ සංස්ථාපිත සමාගම් තමයි ලැයිස්තුව සංස්ථාපිත සමාගම් කියලා කියන්නේ. ඒ වගේ ලක්ෂණ තියෙනවා. මේකට බලපාන 2007 අංක 7 දෙන සමාගම් පනත. මෙන්න මේ සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන්න ඕනේ සංස්ථාපිත සමාගමක් පටන් ගන්නවා නම්. එතකොට මෙන්න මේ ටිකත් මතක තියාගන්න ඕනේ. මේවා හයිලයිට් කරගන්න ඔයාලගේ පොතේ හරි කොහේ හරි ලියා ගන්න එක්කෝ. මේ ටික මතක තියාගන්න ඕනේ. සමාගම් රෙජිස්ට්‍රාර්වරයා තමයි අදාළ බලධාරියා. ඊට පස්සේ අඛණ්ඩ පැවැත්මක් තියෙන්න ඕනේ. වගකීම සීමා සහිතව ලියාපදිංචි කරන්න පුළුවන්. කොටස් නිකුතයෙන් ප්‍රාග්ධනය රැස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ කොටස් නිකුත් කරලා ප්‍රාග්ධනය සපයා ගන්න පුළුවන්. සමාගමක සංස්ථාපිත සමාගමක වාසි අවාසි තියනවා මෙතන. මේ ටිකත් ඔයාලා කියව ගන්න පුළුවන්. සමපකාර සමිති කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙන ස්වාධීන සංවිධානයක්. මෙන්න මේ වගේ දැන් නිර්වචනයක් ලියද්දි මෙන්න මේ කෑල්ල වැදගත් වෙනවා. සමපකාර සමිති කියන්නේ මොකක්ද කියලා අහුවොත් මේ කෑල්ල වැදගත්. එතකොට සමපකාර සමිති වලට බලපාන පනතත් ඔයාලා මතක තියාගන්න මේක තමයි පනත. මෙන්න මේ පනත යටතේ තමයි සමපකාරය ලියාපදිංචි කරන්න ඕනේ. ඊට පස්සේ සමපකාර සමිතිවල ලක්ෂණ තියෙනවා. මේ ටික මතක තියාගන්න. මේවට වෙනම ලියන්න නම් එපා සමපකාර සමිතිවල ලක්ෂණ කියලා. ආදි මේ ටිකම ලියන්න අනිවාර්යෙන් මේ ටික මතක තියාගන්න. මේ ටිකම තමයි ලියන්න ඕනේ සමපකාර සමිතියක ලක්ෂණ මොනවද කියලා අහුවොත්. වාසි අවාසි මේ ටික මතක තියාගන්න. ඊළාට සමිති ගැන තියෙනවා. ඒව ක්‍රීඩා සමිතිය වගේද ඊට පස්සේ රාජ්‍යංශීය ව්‍යාපාර ගැන චුට්ටි පොඩි අයිඩියා එකක් තියෙන්න ඕනේ යාළුවට. ඒකත් මතක තියාගන්න ඕනේ. රාජ්‍ය සංස්ථා කියලා කියන්නේ සමාගම් පනත හැර වෙනත් නීතියක් යටතේ සංස්ථාපනය කළ පූර්ණ අයිතිය. හරිද? සමාගම් පනත නෙමෙයි මෙයාලා මේ සංස්ථාපනය කරලා තියෙන්නේ. වෙනත් නීතියක් යටතේ සංස්ථාපනය කරලා තියෙනවා. රජයේ පූර්ණ අයිතිය රජයේ සතු හෝ වැඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ පූර්ණ අයිතිය හෝ 50%ට වඩා වැඩි ප්‍රමාණයක් රජයේ සතු වන ව්‍යාපාර තමයි රාජ්‍ය අංශයේ රාජ්‍ය සංස්ථා කියලා කියන්නේ. ඒතර මෙන්න මේ රාජ්‍ය සංස්ථා හැදෙන්නේ විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතක් මගින් තමයි මෙන්න මේ රාජ්‍ය සංස්ථා ආරම්භ වෙන්නේ. මේවා හයිලයිට් කරගන්න. ඒතර උදාහරණ තමයි රාජනීතිගත සංස්ථාව එතකොට මතක තියාගන්න හොඳටම රාජ්‍ය සංස්ථා කියන යටතට අයිති වෙන්නේ සංස්ථා කියන නම තියෙනවා නම් හෝ මේවා හයිලයිට් කරගන්න. සංස්ථා කියලා තියෙන නම තියෙනවා නම් හෝ කොමිසම කියලා තියෙනවා නම් හෝ අධිකාරිය කියලා තියෙනවා නම් හෝ මණ්ඩලය කියලා තියෙනවා නම් ඒවා අයිති වෙන්නේ මණ්ඩලය සහ කාර්යාංශය කියන නම් වලින් තියෙනවා නම් ඒවත් අයිති වෙන්නේ රාජ්‍ය සංස්ථා කියන ගණයට. රූපවාහිනී සංස්ථාව, දිවර සංස්ථාව, දැව සංස්ථාව, පොල් සංවර්ධන අධිකාරිය, ඒ වගේ මණ්ඩලය ගත්තොතින් ජාතික ලොතරැයි මණ්ඩලය, ඒ වගේ දේවල් අයිති වෙන්නේ රාජ්‍ය සංස්ථා යටතට. මේ වගේ ලක්ෂණ තියෙනවා රාජ්‍ය සංස්ථාවල ලක්ෂණ. ඒවා කියවලා තේරුම් ගන්න පුළුවන්. ලොකු දෙයක් නැහැ ඒකේ. වාසි දවාසිත් තියෙනවා, ලොකු දෙයක් නැහැ.
ඊළඟ එක රාජ්‍ය දෙපාර්තමේන්තු. රාජ්‍ය දෙපාර්තමේන්තු ගැන කතා කරද්දී මේවා ගැන විශේෂ අවධානයක් මෙතන මේවා මතක තියෙන්න ඕනේ. මේක අමාත්‍යංශයක් යටතේ තමයි දෙපාර්තමේන්තුවක් තියෙන්නේ. ඒ කියන්නේ අධ්‍යාපන අමාත්‍යංශය ඇතුලේ තමයි ම්ම්, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ තමයි ඔය අදාළ අධ්‍යාපන අමාත්‍යංශයට අදාළ දෙපාර්තමේන්තු ටික තියෙන්නේ. හරිද? එතකොට ප්‍රවාහන අමාත්‍යංශය ඇතුලේ තමයි දුම්රිය දෙපාර්තමේන්තුව වගේ දේවල් තියෙන්නේ. ඒ හරිද? එතකොට විදුලි සංදේශ නියාමන මොකක්ද? ඒකට අදාළ අමාත්‍යංශය තියෙනවා. ඒක තමයි මේ තැපැල් ඒ ටික තියෙන්නේ. හරි. ඒතර මේ රාජ්‍ය දෙපාර්තමේන්තු තියෙන කියන ඒවා ටික තියෙන අමාත්‍යංශයක් යටතේ. එතකොට මේවා අනිවාර්යයෙන්ම රජයේ ඍජු පාලනයට යටත් වෙන ආයතනයක්. එතකොට මේකේ මේවා දෙපාර්තමේන්තු කියලා කියන්නේ ඒකට. එතකොට මහජනතාවට තමයි මේවා සේවා සපයන්න තමයි ආරම්භ කරලා තියෙන්නේ. මේ වගේ ලාභ අපේක්ෂාවක් නැහැ. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තියෙන දෙපාර්තමේන්තු ටික තියෙනවා. හරිද? ඒ වගේ තමයි. එතකොට රාජ්‍ය දෙපාර්තමේන්තු වල ලක්ෂණ තියෙනවා මෙතන ටික. එතකොට මේක මතක තියාගන්න අනිවාර්යෙන් නීතිමය කටයුතු වලදී දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිල නාමයෙන් තමයි පෙනී සිටින්න ඕනේ. ඒ කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ කවුද ඉන්නේ? ම්ම්, උසස් අධ්‍යාපන sorry අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ බලධාරී දෙපාර්තමේන්තුවේ ප්‍රධාන බලධාරිය ප්‍රධානියා ඉන්නේ. අධ්‍යාපන ඇමතිද? ඔව් අධ්‍යාපන ඇමති වගේ ඒ කියන්නේ නිල නාමයක් තියෙන්නේ. ඒ නාමයෙන් තමයි නීති එදිරේ ක්‍රියාන්නේ ඉන්න ඕනේ. නීති එදිරේ පෙනී සිටින්නේ ඒ නාමයෙන්. හරිද? ඒ කියන්නේ අර අදාළ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ නමින් තමයි නීතිය නඩු දානවා නම් ඒ ප්‍රධානියාට තමයි නඩු දාන්න පුළුවන්. හරිද? ඒක තමයි මේ මොකද්ද? සරලවම කිව්වොත් කියන්නේ. ඒ කියන්නේ තේරුම. අඛණ්ඩ පැවැත්මක් තියනවා මේවා රජය මගින් තමයි මේවට මුදල් දෙන්නේ දෙපාර්තමේන්තුව වල පවත්වාගෙන යන්න. එතකොට මේ රජයේ මුදල් කොහොමද රජයේ දෙපාර්තමේන්තුවට වැය කරන්නේ? රජයේ අවාර්ෂික අයවැය ලේඛනය මගින් තමයි අදාළ අරමුදල් ප්‍රතිපාදනය කරන්නේ. දෙපාර්තමේන්තු වල වාසි අවාසි ටිකක් තියෙනවා. ඒ ටික කියවලා මතක තියාගන්න. ඒවා ලියන්න සමහර ලාවට එන්න පුළුවන්. ඊට පස්සේ අපි මොකක් හරි ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියලා හිතනවා නම් අපි ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් තෝරාගද්දි මෙන්න මේ වගේ දේවල් ගැන හිතන්න ඕනේ. අරමුණ අනුව කළමනාකරන කඩේ සිදු කරන්නේ කවුද? පරිමාණය අනුව එහෙම මොනවාද ඔයා තෝරගන්න ව්‍යාපාරය කියලා හිතන්න ඕනේ. අරමුණ අනුව ව්‍යාපාර සංවිධානය තෝරා ගනිද්දී අපි හිතන්න ඕනේ ලාභ ලැබීමේ අරමුණද අපි අපේ අරමුණ ලාභ ලැබීමද නැත්නම් සුබ සාධරයේද? අපි ඒ ලාභ ලැබීම නම් අරමුණ අපිට පුළුවන් කේවල සම ව්‍යාපාරයක් පටන් ගන්න. සංස්ථාපිත සමාගමක් පටන් ගන්න පුළුවන්. අපේ අරමුණ සමාජ සුබ සාධනය කරන්න නම් අපිට පුළුවන් සමූපකාරයක් පටන් ගන්න. හරිද? ඒ වගේ දේවල්. එතකොට පරිමාණය අනුව ගත්තොතින් එහෙම අපිට ඕනේ පොඩිවට ව්‍යාපාරය කරගෙන යන්න නම් අපිට සුළු පරිමාණයෙන් ව්‍යාපාරය පටන් ගන්න පුළුවන්. අපිට මහා පරිමාණයෙන් ව්‍යාපාරයක් කරන්න ඕන නම් අපිට පොඩිවට ලොකුවට මහා පරිමාණයෙන් ආරම්භ කරන්න පුළුවන්. තොර කළමනාකරණය සිදු කරන්නේ කවුද යන්න මත ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කියන්නේ අයිතිකරුම ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු නිදහසේ තීරණ ගැනීමේ කටයුතු අයිතිකරුම නායකයා වෙනවා නම් ඒකට වඩාත්ම වැදගත් වෙන්නේ තනි පුජ්‍යල ව්‍යාපාරය. හරිද? එතකොට අයිතිකරු අරමුදල් සම්පාදනය කරලා ආයෝජනය කරන තීරණ ගන්න මේ කළමනාකරණ මණ්ඩලයක් ඉන්නවා නම් ස්වාධීන තීරණ ගන්න කළමනාකරණ මණ්ඩලයක් එහෙම පත් කර ගන්නවා නම් ඒකට සංස්ථාපිත සමාගමක් වගේ නම් වැදගත් වෙනවා. හරිද? එතකොට කළමනාකරණ කටයුතු කීප දෙනෙක් මගින් කරනවා නම් එතකොට ඒ වගේ තීරණ ගැනීම කටයුතු කීප දෙනෙක් වගේ කරනවා නම් ඒකට අපිට තෝරගන්න පුළුවන් සෞල් ව්‍යාපාරයක් හරි සංස්ථාපිත සමාගමක් වගේ කියන ඒ වගේ එකක්.
එතකොට ඊළඟ එක තමයි තනි පුජ්‍යල ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ මේ ක්‍රමවේදය. මේක නම් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මේක වැදගත්ම කොටසක් මේ පාඩමේ තියෙන. තනි පුජ්‍යල ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය. හරිද? මේකේ හරියටම දාලා තියෙනවා තනි පුජ්‍යල ඒ කියන්නේ පුජ්‍යල අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් ව්‍යාපාර නාමය පවත්වාගෙන යන්නේ නම් ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. හරිද? ගයාන් පෙරේරාගේ ව්‍යාපාරය ගයාල් නමින් පවත්වාගෙන යන්න නම් ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන්න ඕනේ. ඒකට හේතුව මෙයා ගයාල් කියන නමින් තමයි පවත්වාගෙන යන්නේ. ගයාල් පෙරේරා කියන නමින් නෙමෙයි පවත්වාගෙන යන්නේ. ඒතර ඒකට අදාළව මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. ඒ ටික හොඳට එක්ක කටපාඩම් කරගත්තා නම් ඒත් හොඳයි. මේක ඔයාලට ඉස්සරහටත් වටිනවා. දැනට වගේම ඉස්සරහටත් මේක වටිනවා මේ ටික ඔක්කොම. ඒතකොට ඒ ටික තමයි ව්‍යාපාර සංවිධානය කියන පාඩමේ මේ කරුණු ටික. ඔයාලට වැදගත් වෙන කරුණු ටික. මේ ටික අවුලන්නේ නැහැ නේද ඔයාලට? ෂේප් නේද? chat එකට දාන්නකො අවුලක් තියෙනවා නම් මොන හරි. තේරුණාද නැද්ද කියලා. මතකයේ අලුත් වුණාද? ඔයාලට මතක් වුණාද ඔයාලා 10 වසරේදී ඉගෙන ගත්ත ඒවා කියලා? අවුල නැහැ තේරුණානේ. එතකොට මම දැන් අද කරපු එකේ 10න්නේ කරේ 10ක් කරේ. ඔයාලට දැන් ඔක්කොම ටික කරන්න පුළුවන්. ඔව් ඔක්කොම කරන්න පුළුවන්. ඔයාලට දැනට කොහොමත් මේ accounting part එකත් අවුලක් නැහැනේ shape නේ. දැනට මේ ටික කරගන්න පුළුවන්. මේ පේපර් එකම ඔයාලට කරගන්න පුළුවන්. පේපර් එකම කරන්න අපි සාකච්ඡා කරමු ඊට පස්සේ දවසක. මේ ඒ පේපර් එක කරන්න මොකක් හරි ප්‍රශ්න තිබ්බොත් එහෙම මැසේජ් එකක් දාන්න ගෲප් එකට හරි ප්‍රයිවට් හරි මේ මැසේජ් එකක් දාන්න මේ මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත්. අද කියලා දුන්න ඒවා ටික තේරුණාද? ප්‍රශ්න සාකච්ඡා කරපු ටික එහෙම තේරුණාද? අවුලක් නැහැ නේද? ඊට අමතරව මම ඔයාලට 2019 පේපර් එක ගෲප් එකට දාලා තියෙනවා. 19 පේපරෙත් කරන්න ඒකෙත් මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් මේ ගෲප් එකට මැසේජ් එකක් දාන්න. නැත්තම් මේ ප්‍රයිවට් හරි මට මැසේජ් එකක් දාන්න. මම මොන හරි දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා දන්නේ නැති දෙයක් තියෙනවා නම්. හරි නේද? එතකොට ලබන සතිය ඔයාලට accounting part එක පටන් ගයි. එතකොට මේ business part එකේ මේ පාඩම් ටික විතරයිනේ තිබ්බේ. ලබන සතිය accounting part එක පටන්ගෙන ඒ ටික කරගෙන යයි දවස් දෙකක් වගේ ඇතුළත මේ business ටික මේ sorry accounting part එක ඉවර කරයි. මොකුත් ඔයාලට අහන්න තියනවද? අවුලක් නෑ නේද? එහෙනම් thank you චෛතුනාට අදට නතර කරනවා. පේපර්ස් ටිකක් කරන්න මේක ඉතුරු ටිකක් කරන්න.